හරි. මේ වගේ ප්‍රශ්නයක් කරනකොට අපේ ඔළුවේ තියෙන්න ඕනේ පොඩි දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙතන අපි කතා කරනවා පීඩනය ගැන තමයි අපි කතා කරන්නේ. මම මේක පෙරත් සඳහන් කරලා තියෙනවා පීඩනය ගැන කතා කරනවා. පීඩනයේ අවස්ථාව තියෙනවා ළමයි. ඇත්තරම තුනක් තියෙනවා. මේ තුනෙන් අපි එකක් ගැන කතා කරන්න. එකක් තමයි ඝන පීඩනය, ඝන වස්තු මගින් ඇති කරන පීඩනය, ද්‍රව වස්තු මගින් ඇති කරන පීඩනය සහ වායු පීඩනය කියලා අවස්ථා තුනක් තියෙනවා. හරි. ඝන වස්තු මගින් ඇති කරන පීඩනය හොයන එක උගන්වන්නේ ග්‍රේඩ් 9 වල උගන්වනවා. හරි 9 වලදී උගන්වනවා ඝන පීඩනය ගැන උගන්වනවා. ඝන පීඩනය ගන්න සාමාන්‍ය පීඩන අපි තියෙන මාක් එක තමයි P ප්‍රෙෂර් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඔයගොල්ලෝ දන්නා අර මානසික පීඩන මට දෙන්න එපා. මට ඔළුව ප්‍රෙෂර් වෙලා තියෙන්නේ නේ ડિප්‍රෙෂන්. එතකොට ප්‍රෙෂර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තෙරපුමක් කියලා අපිට ගන්නත් පුළුවන්. පීඩනය P වලින් අපි ගන්නවා. පීඩනය හොයන්නේ අභිලම්බ බලය වෙදීම ඒ අදාළ වන ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය කියලා අපිට ගන්න පුළුවන්. අතර අනුපාතය තමයි ඝන පීඩනය අපි ගන්නෙ. මේ තමයි ඝන පීඩනය අපිට හොයන ආකාරය. හරි. ඒතර ඝන පීඩනය අපිට ගන්න පුළුවන් ඒකක වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම එන්න පුළුවන් විභාගවලට. ඒකක එනවා බලය හොයන්නේ නිව්ටන් වලින්. වර්ගඵලය ගන්න ඕනේ මීටර වලින්. සෙන්ටිමීටර නෙවෙයි මීටර වලින් වර්ගඵල ගන්න ඕනේ. ඒතකොට වර්ග මීටර එන්න ඕනේ. මෙහෙම එන්නත් පුළුවන්. n m ඔයගොල්ලෝ දන්නවා පල්ලෙහා පදයක් ඉහළට ආවම යාගේ දර්ශකය වෙනස් වෙනවා. ඒ කියන්නේ ධන නම් ඍණ වෙනවා, ඍණ නම් ධන වෙනවා. ඒතකොට මෙයාගේ ඍණ දෙක බවට පත් වෙනවා. එතකොට මේ තමයි විද්‍යාත්මක සම්මත ඒකක තමයි පීඩනය. හැබැයි මේ පීඩනය කියන concept එක මේ ලෝකෙට හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම තමයි පැස්කල්. ඒ නිසා මෙහෙම හෝ අපිට capital P simple A පැස්කල් වලින් ලියන්න පුළුවන්. හරි හොඳට මතක තියාගන්න. අපිට පැස්කල් වලින් ලියන්න පුළුවන් නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. එතකොට අපෙන් හරි ඒකකය මොකක්ද කියලා අහුවොත් හරිම ඒකකය ඇවිල්ලා මෙන්න මේක වෙන්න ඕනේ. හැබැයි පැස්කල් වලින් අපිට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ විද්‍යාඥයන්ට ගෞරව පිණිස මෙහෙම ගෞරව නාම දෙන ඒවා තියෙනවා. දැන් නිව්ටන්නුත් එහෙමයි. නිව්ටන් ගත්තොත් බලේ ඇත්තම ඒකකේ නිව්ටන් නෙමෙයි. බලේ ඇත්තම ඒකකය ඇවිල්ලා ඉන්න ඕනේ kg ms ඍණ 2 තමයි හරිනම් එන්නේ. හරි ඒත් අර නිව්ටන් මහත්මයාට ගෞරව පිණිස මේක හොයාගත්ත විද්‍යාඥයන් නිව්ටන්ට ගෞරව පිණිස n කියලා දානවා. හරි. ද්‍රව වස්තු මගින් ඇති කරන පීඩනය මනින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඔයගොල්ලන් එදත් කිව්වා ඒ කියන්නේ භාජනයක් ඇතුලේ හරි මොනවා හරි දෙයක් ඇතුලේ ද්‍රවයක් තියෙනවා නම් අපි ඕනම ලක්ෂයක් මේක ඇතුලේ තියෙන ඕනම ලක්ෂයක් සලකන්න පුළුවන්. මම මෙන්න මෙතන ලක්ෂය සලකනවා. මෙන්න මෙතන ලක්ෂණ පීඩනයට බලපානවාලු මේ ද්‍රව පෘෂ්ඨයේ උසස් මට්ටමේ සිට මෙතනට තියෙන උස h කියලා අපිට ගන්න පුළුවන්. ඊට අමතරව තව මේ අදාළ ද්‍රවයේ ඝනත්වය බලපානවලු. ඝනත්වය අපි සාමාන්‍යයෙන් රෝ කියලාත් දානවා. සමහර අවස්ථාවල විභාගවලදී d කියලා එන්නත් පුළුවන්. ඩෙන්සිටි කියලා එන්නත් පුළුවන්. හරි. ඊට අමතරව පල්ලෙහාට ඇති කරන බලයක් හින්දා මේක පල්ලෙහාට ඇති කරන බලයක් හින්දා G කියන ගුරුත්වජ තොරණයත් බලපානවලු. එතකොට ලික්විඩ් ප්‍රෙෂර් නැත්නම් අපි කියනවා ද්‍රව පීඩනය හොයන සමීකරණය තමයි P සමානයි H ρ G කියන සමීකරණය අපිට ගන්න පුළුවන්. මේ තමයි පුතාලා ද්‍රව පීඩනය ගණනය කරගන්න ආකාරය. ඉක්මනට ලියමු මේ h කියන්නේ height අපි සිංහලෙන් කියනවා උස නැත්නම් තව නමක් ඕගන්න ගන්න පුළුවන් ගැඹුර කියලාත් ගන්න පුළුවන් මේකට. ගැඹුර කියලා ගන්න පුළුවන්. මේකේ රෝ කියලා කියන්නේ අදාළ ද්‍රවයේ ඝනත්වය. ඝනත්වය G කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා. G කියන්නේ ගුරුත්වජ ත්වරණය. හරිනේ මේක මම
ඔයගලන්ට පහුගිය දවසකත් කියලා දුන්නා. තාමත් ඔයගලන්ට මේක ඇහෙන්නේ නැද්ද? එහෙනම් මේක ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා. මේ වගේ රසදිය පුරවපු මේ වායු පීඩනය හොයන්න පුළුවන් විදිහට තමයි රසදිය පුරවපු නල මේ වාජනයක් තියෙනවා. ළඟට මේ වගේ කැකෑරුම් නලයක් හෝ අපිට ගන්න පුළුවන් මෙතනට මේ හරි පරීක්ෂා නලයක් වුණත් ගන්න පුළුවන්. හරි. මේකේ ප්‍රශ්නාංකය කියන්නේ මේක අලුත් ප්‍රශ්නයක් මම මේක දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තමයි දීලා තියෙන්නේ. ඕකේ. හරි. එතකොට මේ වායු පීඩනය හොයන විදියේදී මෙන්න මෙතන මේ මෙතනට භාවිතා කරන්නේ මර්කරි තමයි මේකට භාවිතා කරන්නේ රසදී තමයි භාවිතා කරන්නේ. වායු පීඩනයේ ද්‍රවාකාරයෙන් ගන්න මෙන්න මෙහෙමයි. වායු ගෝලය මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතනින් ඇති කරන වායු ගෝලයේ පීඩනය අපි ගන්න පුළුවන් 5 කියලා සාමාන්‍ය අපිට ගන්න පුළුවන් මේකට. මේ 5 මෙතන 5 සමානයි. මොකද හේතුව අපි දන්නවා සමාන උස මට්ටම් වලදී ද්‍රව මගින් ඇති කරන පීඩන තෙරපුම් සමානයි කියලා අපි කියන්නේ එකම ද්‍රවයේ පවතිනවා නම් ඒක මතක තියාගන්න ලියා ගන්න. හරි එකම ද්‍රවයක් පවතිනවා නම් උස මට්ටම සමානයි නම් ඒවා මගින් ඇති කරන පීඩන තෙරපුම් පීඩන සමානයි කියන එක මතක තියාගන්න. හරි ඒ කියන්නේ භාජනයේ හැඩය මොකක් වුණත් හරි මොන භාජනයේ හැඩය වුණත් ඇති කරන තෙරපුම් බල පීඩන සමානයි කියන එක මතක තියාගන්න. හරි එතකොට එහෙනම් පුතාලා මේ 5 කියන්නේ වායුගෝලීය පීඩනය නම් මෙතන ඇති කරන පීඩනයයි මෙතන ඇති කරන පීඩනයයි සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් සමානයි කියන එක මතක තියාගන්න. හරි ඊළඟට මේ වායුගෝලීය පීඩනය අපිට ද්‍රව පීඩනය මගින් හොයාගන්න පුළුවන් ආකාරයක් තියෙන. ඒ තමයි මෙන්න මේ මෙතන මේ ඉහළ මට්ටමේ ඉඳලා මෙන්න මේ මෙතන තියෙන මේ පහළ මට්ටම දක්වා මෙතන මේ මට්ටම දක්වා ඇති කරන පීඩනය මෙන්න මෙතන අපි ගන්න පුළුවන් P කියලා ගමුකෝ. මේ මෙතන මේ ලක්ෂයට ඇති කරන පීඩනයයි මෙතන මේ ඇති කරන වායුගෝලීය පීඩනය සමාන වෙනවා. ඒ කියන්නේ 5 කියන එක සමාන වෙනවා මේ ඇති කරන මේ මෙන්න මේ ලක්ෂයේ ඇති කරන ද්‍රව පීඩන සමාන වෙනවා. හේතුව මොකද්ද? කොහොමද මම මේක හෙව්වේ? මම මේක ඉන්ද්‍රජාලික විදිහට කිව්වද? මම මේක මේ හමු ලෙස කිව්වද? නැහැ. මම මේක කිව්වේ කොහොමද? මේ ඇති කරන වායුගෝලීය පීඩනයයි මේ ද්‍රව මට්ටමේ උසට අදාළව සිදු කරන වායුගෝලීය පීඩනය මේ ද්‍රව පීඩනයයි ආසන්න වශයෙන් සමාන වෙනවා. හේතුව මොකද්ද? එකම උස මට්ටමකදී ඇති කරන පීඩන සමාන හින්දා. හරි. ඊළඟට මෙතන අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ද්‍රව පීඩන හොයන ආකාරය මෙතන එහා පැත්තේ වම් පැත්තේ සමීකරණය ගන්න පුළුවන්. ඒ තමයි h කියන එක නැත්නම් මේ height එක ඒ අදාළ උස වැඩි කිරීම rho අදාළ density එක වැඩි කිරීම g අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ තමයි වායුගෝලීය පීඩනය රසදිය ද්‍රව පීඩන මානය ඔස්සේ ගන්න ආකාරය. මෙතන 5 කියලා මම දාලා තින්නේ වායුගෝලීය පීඩනය. මෙතන P කියලා දාලා තියෙන අදාළ ඒ උස මට්ටමට අදාළ ද්‍රව පීඩනය. මේ H කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන මේ උස. H කියලා කියන්නේ මෙන්න මෙතන මේ තියෙන උස. ඊළඟට ρ කියන්නේ ඒ අදාළ රසදිය වල ඝනත්වය. G කියන්නේ gravitational acceleration නැත්නම් ගුරුත්වජ ත්වරණය. මම තප්පර කිහිපයක් දෙන්න ඉක්මන ලියා ගන්න.
P කියන්නේ ගුරුත්වජ ත්වරණය. හරිනේ? P කියන්නේ මේකේ මෙතනදී මේ රතු පානෙන් P දාලා තියෙන්නේ මේ අදාළ ද්‍රව මට්ටම නිසා මෙන්න මෙතන මේ තියෙන ද්‍රව මට්ටම නිසා ඇතිවන්නා වූ පීඩනය. ද්‍රව පීඩනය තමයි එතන P කියලා කියන්නේ. H කියන්නේ ඒ අදාළ ද්‍රව මට්ටමේ උස. ρ කියන්නේ ඒ අදාළ තියෙන රසදියවල ඝනත්වය. G කියලා කියන්නේ gravitational acceleration නැත්නම් ගුරුත්වද ත්වරණය. ගුරුත්වජ ත්වරණය. හරි ඕකේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවත් කමක් නැහැ. මේක පස්සේ ලියා ගන්න. අපි යනවා ප්‍රශ්නෙට. බලමු. වායුගෝලයේ පීඩනය මැනීමට සැකසූ මොන මතකද? වායුගෝලයේ පීඩනය මැනීමට සැකසූ රසදිය වායු පීඩන මානයක රූපය පහත දැක්වේ. වායුගෝලයේ පීඩනය දීලා තියෙනවා h උස ගණනය කරන්න කියලා දීලා තියෙනවා. එතකොට දැන් මම අර කලින් කතා කරපු ක්‍රමවේදයෙන් අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ වායුගෝලයේ පීඩනය සමානයි මෙතන අපිට ගන්න පුළුවන් වායුගෝලයේ පීඩනය අපිට ගන්න පුළුවන් 5 කියලා වුණා දාන්න පුළුවන්. වායුගෝලයේ පීඩනය 5 සමානයි අදාළ ද්‍රව පීඩනය සමානයි h ρ g කියන සමීකරණ අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මේක h උස තමයි මේක හොයන්න තියෙන්නේ. මම කියවනේ මෙතන මේ තියෙන පීඩනයයි මෙන්න මේ මෙතන තියෙන 5 හෙවත් වායුගෝලයේ පීඩනයයි සමානයි. එතකොට ළමෙක් හදනස මේකට 5 කියලා දාන්න පුළුවන්ද කියලා. 5 කියලා දාන්න පුළුවන්. හැබැයි එහෙනම් ඕගොල්ලෝ නම් ටිකක් නම් කරන්න ඕනේ මේක වායු පීඩනය කියලා නම් කරන්න ඕනේ. හරි? මේක මෙහෙම ලියා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ තනිකරම ආදේශ කිරීමක් තමයි තියෙන්නේ. හරි. එතකොට මම මෙන්න මේ පැත්තෙන් වගේ මෙතන මම ලියන්නම් කමන්නේ. එහෙනම් 5 සමානයි P වෙනුවට අපිට 5 ලියන්න පුළුවන්. H උස තමයි අපි හොයන්න ඕනේ. වැඩි කිරීම රෝ වැඩි කිරීම G අපිට ගන්න පුළුවන්. හරි. 5 වලගේ අපිට දීලා තියෙනවා එක වැඩි කිරීම 10 5යි කියලා සමානයි H දන්නේ නැහැ හොයන්න ඕනේ. වැඩි කිරීම රෝ දීලා තියෙනවා 13600යි කියලා. මේක බෙදෙන්නේ නැහැ. G දීලා තියෙනවා 10යි කියලා. හරි. එතකොට මේ වගේ බෙදෙන්නේ නැති ගණන් අහම අපිට ටිකක් ආසන්න වශයෙන් සමාන පදයක් සමාන ඒ කියන්නේ දශම ස්ථාන දෙක තුනකට වගේ ගන්න.
දශම ස්ථාන දෙකකට වගේ ගත්තා නම් ඇති මේක ගන්න. එතකොට මේ පැත්තත් බෙදන්න ඕනේ 13600 වැඩි කිරීම 10. මොකද මේක උක්ත කරන්න ඕනේ හින්දා තමයි. ඊට මේ පැත්තත් බෙදන්න ඕනේ 13600 වැඩි කිරීම 10 කියන එක. ඒතර මේ බිංදු 3ක් තියෙනවා. මෙතන ඉතුරු වෙනවා බිංදු 3ක් ගියහම දෙකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 200 බෙදීම 136 වගේ අපිට ගන්න පුළුවන්. 200 නෙවෙයි 2000 නේ. භාගයක් විදියට පුළුවන්ද කියලා අහනවා. අබ්දුල් ප්‍රශ්න දාන්න. chat එකේ දාන්න ප්‍රශ්න. නෑ ඔයාලට අදාළ කරන ප්‍රශ්න chat එකේ දාන්න කියලා මම කියන්නේ. හරි. මේකේ බෙදලා බලන්න මම හිතන්නේ 7 ගානක් වගේ එනවා මේකට. බිංදුව දශම 7 ගන්න. බිංදුව දශම 7යි 3යි වගේ ගානක් එනවා මෙන්න මේක බෙදුවා. ඒතර h උස එනවා මීටර වලින් එන්නේ 0.7යි 3යි මීටර වගේ එකක් එනවා. ළමෙක් කියනවා ආයි පොඩ්ඩක් කියලා දෙන්න බැරිද කියලා. ඕකේ. මෙන්න මෙහෙමයි. මේකේ අහන්නේ වායුගෝලීය පීඩනය දීලා තියෙනවා. H උස තමයි අහන්නේ මේකේ. හොඳට අහගන්න. හරි? මේකේ අහන්නේ පුතා උස ගණනය කරන්න කියලා අහනවා. ඒතකොට මම අර කලින් ඔයගොල්ලන්ට දැන් කියලා දුන්න මතකද දන්නේ මම හොයන විදිහ ගන්න. ගාන හොයන්නේ වායුගෝලීය පීඩනය හැම වෙලෙම සමාන වෙනවා අදාළ ද්‍රව මට්ටමේ උසත් එක්ක එන පීඩනය. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මෙතනින් ඇති කරන 5 මෙතනින් ඇති කරන 5 කියන එක තම වායුගෝලීය පීඩනය සමානයි මේ උස මට්ටමත් එක්ක තියෙන ඕනෑම ලක්ෂයක් එක්ක යට සමාන වෙනවා. එතකොට මේ උස මට්ටමත් එක්ක සමාන වෙන්නේ මෙන්න මෙතන මේ රතු පාර ඩොට් එක. එතකොට එහෙනම් මෙතන මේ ඇති කරන වායුගෝලීය පීඩනයයි මෙතන මේ රතු ඩොට් එක ඇති කරන පීඩනයයි සමානයි. හේතුව ද්‍රව පීඩන වල රූල් එකක් තියෙනවා. නැත්තම් නීතියක් තියෙන නියමයක් තියෙන තමයි උස මට්ටම සමානයි නම් එකම ද්‍රව මට්ටම නම් ඇති කරන ද්‍රව පීඩන සමානයි. තව මම උදාහරණයක් ඕනනම් මෙතනින් මම කියන්නම්. මම මේ නිල් පාට ඉරක් හඳිනවා ඔයගලන්ට. මෙන්න මේ ඉර මට්ටමේ තියෙන අඳිනවා ඕනම ලක්ෂයක්. මම මේ අඳින ඕනම ලක්ෂයක් තුළ ඇති කරන පීඩන සමානයි. මෙතනින් එහාට මෙතනින් උඩ තියෙන භාජනයේ හැඩය මොකක් වුණත් හරි මොකක් වුණත් මේ ද්‍රව මට්ටමට සාපේක්ෂව මේ තියෙන පීඩන සමානයි. හරි ඇති කරන පීඩන සමානයි. හේතුව මොකද්ද?
එකම ද්‍රව මට්ටමක උසකදී ඇති කරන පීඩන සමාන වෙන හින්දා. හරි? එතකොට මෙතන ඇති කරන වායු ගෝලීය පීඩනය මේ ද්‍රව මට්ටමේ උස මගින් ඇති කරන ද්‍රව පීඩනයට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ද්‍රව පීඩන හොයන ආකාරය කොහොමද? H O G කියන එක අපිට ගන්න පුළුවන්. H කියන්නේ height නැත්නම් උස, ρ කියන්නේ ඝනත්වය නැත්නම් අපිට ගන්න පුළුවන් අදාළ ද්‍රවයේ ඝනත්වය, G කියන්නේ gravitational acceleration නැත්නම් අපි සිංහලෙන් කියනවා ගුරුත්වජ ත්වරණය කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට P දැන් මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වායුගෝලීය පීඩනය මේගොල්ලෝ දීලා තියෙනවා. කීයද? 1 වැඩි කිරීම 10 සමාන 5 කියලා. එතකොට එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන 5 සමානයි H ρ G කියලා ගන්න පුළුවන්. මෙහෙම මතක තියාගන්න මෙහෙම සමීකරණයක් නෑ හොඳේ. මෙහෙම සමීකරණයක් අච්චු පොතේ නැහැ. මම මේක ගත්තේ කොහොමද? අර ආදේශ කිරීම කියලා අපි කියනනේ. ආදේශ කිරීම වලින් තමයි මේක අරන් තියෙන්නේ. ඒ කියන්නේ P වලින් තමයි මේක අරන් තියෙන්නේ. P සමානයි ρ ට වුණා. හේතුව P සමානයි 5 ට වුණා. හේතුව උස මට්ටම සමාන හින්දා. හරි. ඊළඟට 5 දීලා තියෙනවා 1. sorry. 1 times 1 times 10 to the power 5 H තමයි හොයන්න ඕනේ රෝ 13600යි වැඩි කිරීම 10 G 10යි. එතකොට අපිට මේකේ H උක්ත කරාම අපිට ගන්න පුළුවන් අපිට මේකේ මෙතන H උක්ත කරාම අපිට එනවා H සමානයි 1 වැඩි කිරීම 10 5යි බෙදීම 13600 වැඩි කිරීම 10. එතකොට මේක ඔයගොල්ලෝ කැල්ලකින් හරි දැන් ගවන්න බලන්න 0.7යි 3යි වගේ එනවා දශම ස්ථාන වලින් අරගොත් දශම ස්ථාන දෙකකට ගන්න මේක අපිට මීටර වලින් ගන්න පුළුවන්. මීටර තමයි එන්නේ. සෙන්ටිමීටර නෙමෙයි එන්නේ. හරි. ඊළඟට අපිට කියනවා මෙම ගණනය කිරීම සඳහා උපකල්පනය සඳහන් කරන්න කියලා කියනවා. හරි. මම විනාඩි කාලයක් දෙන්නම් ඔයගොල්ලන්ගේ උපකල්පන ටික මට දාන්න බලන්න. මීටර ගන්නකොට උපකල්පන වෙනවා. දාන්න බලන්න මීටර ගන්නකොට උපකල්පන මොනවද? ඔව් එක්කෙනෙක් දාලා තියෙනවා PA සමානයි PB කියලා. උපකල්පනයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. මම උපකල්පනය කරනවා ඕගොල්ලෝ හැමෝම මේස් එක වාඩි වෙලා ලියනවා කියලා. අන්න උපකල්පන. ඒ කියන්නේ අපි හිතනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. තව ළමෙක් දාලා තිනවා වායුගෝලයේ පීඩනය සමානයි ද්‍රව පීඩනයේ බව. ඔව්. ඒ උපකල්පනය හරි. වායුගෝලයේ පීඩනයයි ඒ අදාළ ද්‍රව මට්ටමේ උස අතරති ඇති කරන පීඩනයයි සමාන කියලා අපිට ගන්න පුළුවන්. ඒකද
මේකේ උපකල්පන සාමාන්‍යයෙන් ගොඩක් උපකල්පන නැහැ අපිට ගන්න පුළුවන්. මේ අදාළ ඇතිකරන ඒ කියන්නේ එළියේ පවතින රසදියවල පීඩනය මේ අභ්‍යන්තරයේ පවතින ද්‍රව පීඩනයත් සමග සමානයි කියලා තමයි අපිට ගන්න තියෙන උපකල්පනය. හරි. එතකොට අපිට අපෙන් අහන ළඟට 200යි උස මට්ටම 2000යි මීටර උස මට්ටම යනකොට නිරීක්ෂණය අපිට මොකක්ද කියනවා මතක තියාගන්න. ගොඩක් අය හිතන් ඉන්නේ ගොඩක් අය ගෙස් කරන්නේ ගොඩක් අයට හිතෙන්නේ ඒ කියන්නේ අපිත් පොඩි කාලේ ඇත්තටම හිතුවේ ඒ කියන්නේ සාමාන්‍ය ඔයගලන්ගේ වයස ඊළඟට වයස සාමාන්‍ය අපි හිතුවේ මේ උස කඳු කරවලට යනකොට අපේ උස වැඩි වෙනවා තමයි අපි මේ කියන්නේ පීඩනය වැඩි වෙනවා තමයි අපි හිතුවේ. හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි. අපි සලකමුකෝ වායුගෝලය මෙන්න මෙහෙම වායුගෝලය මෙන්න මෙහෙම තියෙනවා කියලා. හරි. වායුගෝලම් තියෙනවා. අපේ පෘථිවි පෘෂ්ඨයේ තියෙනවා. පෘථිවි පෘෂ්ඨයේදී මෙන්න මෙහෙම පෘථිවි පෘෂ්ඨයේදී මෙන්න මෙහෙම අපි ගමුකෝ මෙන්න මෙහෙම කඳු සිරසක් වෙනවා කියලා. පිදුරු තලාගාරමක් කර අපි හිතමුකෝ. මෙන්න මෙහෙම කඳු සිරසක් ඕනම තියෙනවා. හරි. මෙන්න මෙහෙම නිල්වන් අහසක් තියෙනවා. මෙහෙම වායුගෝලය තියෙනවා. ළඟට මෙන්න මෙහෙම තනිතලාවක් එක්ක මෙන්න මේ වගේ කඳු සිරසක් අපිට තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙහෙම තියෙනකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් මෙන්න මේ වායුගෝලයත් සමග සාදන උස සහ මෙන්න මේ සිරසත් එක්ක සාදන උස හෝ මෙන්න මේ වගේ මට්ටමකදී සාදන උස ගන්නකොට අපිට පේනවා සාපේක්ෂව උස කියන එක ක්‍රමානුකූලව අඩු වෙනවා. ක්‍රමානුකූලව අඩු වෙනකොට මෙන්න මෙතන තියෙන වායු මෙන්න මේ හරියේ තියෙන වායු අංශු ප්‍රමාණයයි මෙන්න මේ හරියේ තියෙන වායු අංශු ප්‍රමාණයයි මේ සිරසත් සමග සාදන වායු අංශු ප්‍රමාණය අතර ඔයගොල්ලෝ පේනවා ලොකු වෙනසක් අඩුවක් තියෙනවා අපිට පේනවා. හරි. වායු අංශු ප්‍රමාණය අඩු වෙනකොට මොකක්ද පුතාලා වෙන්නේ? වායු පීඩනය අඩු වෙනවා. එතකොට මෙතන අපි හිතමුකෝ 5.1 මෙතන අපි ගමුකෝ 5.2 මෙතන අපි ගමුකෝ 5.3 කියලා එනවා කියලා. එතකොට මේක මෙන්න මේ පල්ලෙහා ලක්ෂ වල ඇති කරන පීඩන වායු පීඩන. හරි. එතකොට 5.3 තමයි වැඩිම වෙන්නේ මේගොල්ලන්ගේ. හේතුව තමයි පුතාලා වායු ප්‍රමාණය වැඩි වෙන හින්දා. වායු අංශු ප්‍රමාණය වැඩි වෙන හින්දා. 5.3 තමයි. ඒ කියන්නේ එතන ඇති කරන වායු ගෝලයේ පීඩන තමයි වැඩිම අගයක් ගන්න. ඊට සාපේක්ෂව 5.2 සාපේක්ෂව අඩුයි. නෑ නෙවෙයි අඩුයි. හරි හේතුව මේ තියෙන අංශු ප්‍රමාණයට වඩා මෙතන තියෙන නැත්තම් ඝනත්වය කියලා අපිට ගන්නකොට මෙතන තියෙන වායු ඝනත්වයේ සාපේක්ෂව අඩුයි. ඒ වගේම තමයි 5.1 තවත් ගොඩක් අඩුයි. හරි ගොඩක්ම අඩුයි. 5.1 තමයි ගොඩක්ම අඩුයි. ඒ නිසා ඔයගොල්ලෝ සාමාන්‍ය ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවනේ හැටන් ප්‍රදේශවල නැත්නම් ඒ වගේ උස් කඳු කරවල ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් අහලා බලන්න. ඒ කියන්නේ දර දාලා දර මගින් උයනකොට කවදාවත් නටන ජලය කියන්නේ 100 සෙන්ටිග්‍රේඩ් එක 100ට උයන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි කඳුකර ප්‍රදේශවලදී වායු ඝනත්වය නැත්නම් ඔක්සිජන් කන්සන්ට්‍රේෂන් එක නැත්නම් ඔක්සිජන් ප්‍රමාණය සාපේක්ෂව අඩු හින්දා. හරි අඩු හින්දා. ඕකේ. එහෙනම් මේක උගන්න පැහැදිලි ඇතිනේ. ඒතර උස මට්ටම වැඩි වෙනකොට මොකද වෙන්නේ? දරුවෝ වායු ගෝලීය පීඩන අඩු වෙනවා. මම මේක ඉතාමත්ම සරලව සවිස්තරාත්මකව උගන්න කියලා දුන්නා. හරි ඒ නිසා අර සාවධානයෙන් අහන් ඉන්න ළමයිට මේක හොඳට ක්ලියර් තේරුමක් ඇති. හරි එහෙනම් මතක තියාගන්න ඇයි උස මට්ටම වැඩි වෙනකොට සාපේක්ෂව පීඩනය අඩුවන්නේ වායු ගෝලීය පීඩනය අඩු වෙන්නේ අපි හිතන් ඉන්නේ වැඩි වෙනවා කියලා හිතුවර කන් අගුල් වැටෙනවා අරවම කේස් ගොඩක් ඉඳලා ඇයි එහෙම අඩු වෙන්නේ හේතුව තමයි වායු අංශු ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙහි ඉඳලා අපි හිතමුකෝ දැන් අද වෙනකොට හරි හෙට හරි නුවර හරි නුවරඑළිය යනවා කියලා විභාගයෙන් පස්සේ හරි. එතකොට නුවරඑළිය වගේ යනකොට හේතුව ඒ කියන්නේ අපිට කනට අගුල් වැටෙනවා වගේ දැනෙන්නේ වායු ගෝලීය පීඩනය වැඩි වෙන හින්දා නෙමෙයි අඩු වෙන හින්දා. හේතුව මොකද්ද? වායු ගෝලයත් එක්ක තියෙන උස මට්ටම සාපේක්ෂව අඩු වෙන හින්දා. හරි?
එහෙනම් අපි බලමු මොකක්ද මේකට එන උත්තරය කියලා. නිරීක්ෂණය අපිට ගන්න පුළුවන්. නිරීක්ෂණය වෙන්නේ මේ උස මට්ටම අඩුවීම. ඇයි හේතුව? වායුගෝලයේ පීඩනය අඩු වෙනකොට මෙතන ඇති කරන පීඩන අඩු මේ මෙතන තියෙන උස මට්ටම වැඩි වෙනවා. හරි? මෙතන තියෙන උස මට්ටම වැඩි වෙනවා. නලයේ ඇති රසදිය ද්‍රව කන්දේ උස මට්ටම අඩුවීම තමයි එන්නේ. මෙතන උස මට්ටම අඩු වෙද්දි මේ උස මට්ටම තවත් අඩු. ලියන්න පුළුවන් ඔයගලන්ට මොකද්ද? නලයේ ඇති උස මට්ටම අඩුවීම. තව ලියන්න පුළුවන් ගන්න භාජනයේ තියෙන රසදිය උස මට්ටම වැඩි වීම අපිට ගන්න පුළුවන්. හරි නේද? එතකොට මේක තමයි අර වායුගෝලීය පීඩනය මයින්න කියලා ගොඩාක් ළමයි මට කියලා තිබුණා මේක පොඩ්ඩක් පුළුවන් නම් කියලා දෙන්න කියලා. ඔන්න මං සාපේක්ෂව ඔන්න වායුගෝලීය පීඩන හොයන ආකාරය ඔයගන්ට කියලා දුන්නා. හරි ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ මේක ඇවිල්ලා මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එකක් තමයි මේක 2018 වෙස්ටර්න් ප්‍රොවින්ස් පේපර් එකක් තමයි මම දැන් කරේ. මම දැන් ඔයගලන්ට කරේ. අපි බලමු අද නතර වුණු පේපර් එකේ ඉතුරු කොටස ටික අරන් යන්න. මේක අහලා තියෙනවා සර් මේකේ රස වාජනයේ රසදිය උස යන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. හරි ඕකේ. මෙන්න මෙහෙම. හරි. වාජනයේ තියෙන රසදිය කඳ උස යන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ මෙන්න මෙහෙම කියලා. පීඩනය කියන කතන්දර අමතක කරන්නකෝ. හරි. ඔයා මේක අතින් තෙරපගෙන ඉන්නවා. හරි. ඔයා මෙන්න මේ මෙතන ඔයාගේ අත භාවිතා කරලා මේ ද්‍රව මට්ටම තෙරපගෙන ඉන්නවා. ඒතර තෙරපගෙන ඉන්නකොට මොකද වෙන්නේ මේ ද්‍රව මට්ටමේ උස සාපේක්ෂව ටික ටික පල්ලෙහාට යනවා. එහෙම නේද? ඊට පස්සේ ඔයා මොකද කරන්නේ මේ අතේ අත මගින් යොදන තෙරපුම අඩු කරනවා. අඩු කරාම මොකද වෙන්නේ මේ පල්ලෙහාට කීප ද්‍රව මට්ටම ක්‍රමානුකූල ටික ටික මොකද වෙන්නේ? උසට එන්න ගන්නවා. ඒක උගන්න පුද්ගලික තව අත්දැකීම් තියෙනවා අර මේ වාජනයකට වතුර එකක් පොරවලා වායු පෙරවූප හරි නැත්නම් ප්ලාස්ටික් හරි බැලුන් එකක් ඔන්න ඔහම තියලා මේක අතින් පල්ලෙහාට තද කරනකොට මොකද වෙන්නේ? මේක පල්ලෙහාට ගමන් කරනවා. මේ බැලුන් එක. හරි බෝලේ හරි. වා ඒක තෙරපුම අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට යන එක අඩු වෙලා ඒක ඉහළට ගමන් කරනවා. හරි අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ද්‍රව මට්ටමට වායුගෝලීය පීඩනය බලපානවාමයි. මේ ද්‍රව මට්ටමේ හැම අංශුවක් ගානම මෙතන තියෙන අංශුවක් ගානම මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය බලපානවාමයි. ඒ කියන්නේ මේ කතා කරන මමයි අහන් ඉන්න ඕගොල්ලෝ තේ දේ වෙනවමයි. හරි එහෙමනේ වායුගෝලීය පීඩනය නැතුණොත් අපි මැරලා යනවා. හරි හරි නලයේ වතුර අඩු වෙනත් කොහොමද කියලා අහන. එතකොට මතක තියාගන්න මෙතන ද්‍රව මට්ටම උස යනකොට මෙතන ද්‍රව මට්ටම දැන් උස වෙනවා. අයි හේතුව මෙතන ද්‍රව මට්ටම උස වැඩි වෙන හේතුව මොකද්ද? වායුගෝලයේ පීඩීමේ නැත්නම් තෙරපුම් බලය මෙතන වායු තෙරපුම් බලය අඩු වෙනකොට යා ද්‍රව මට්ටම ඉහළට ගමන් කරනවා. එතකොට ඒ ද්‍රව මට්ටම සපුරාලන්න මෙතනින් ද්‍රව මට්ටම එළියට එන්න ගන්නවා. ද්‍රව පීඩන සංකල්පය ඔස්සේ. එතකොට මෙතනින් ද්‍රව මට්ටම ඒ කියන්නේ දැන් ඉහළට යනකොට මේ ඔක්කොම ද්‍රව ටික එයා ගාවට ඇදිලා එනවා. එතකොට මෙහෙන් ඇදිලා යනකොට මොකද වෙන්නේ? මේ ද්‍රව මට්ටමේ උස සාපේක්ෂව ටික ටික අඩු වෙනවා. හරි මේක ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ හිතලා බලන්න. ඒක ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි ඔයගොල්ලෝ හිතලා බලන්න පුළුවන් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් වතුර පෙරවපු බැලුන් එකක් වුණත් අපිට ඕගොල්ලෝ මේ ගන්න පුළුවන් ඕගොල්ලන්ට ඕන මේක. නැත්නම් වායු පුරපු බැලුන් එකක් අපිට ගන්න පුළුවන්. මේක මෙහෙන් තෙරපෙනකොට මොකද වෙන්නේ? මෙයාගේ තියෙන පරිමාව සාපේක්ෂව අඩු වෙනවා. සාපේක්ෂව මෙයාගේ පරිමාව අඩු වෙනවා තෙරපෙනකොට. අත් දෙකෙන් හරි මොකක් කර මැෂින් එකකට දාලා හරි තෙරපෙනකොට මොකද වෙන්නේ? මේ මෙතන තියෙන බැලුම් බෝලයේ තෙරපුම නැත්නම් මේ බෝලයේ තියෙන පරිමාව සාපේක්ෂව අඩු වෙනවා.
හරි. මේ තෙරපුම් බලය නැති කරනකොට මොකද වෙන්නේ? සාපේක්ෂව ආයි පරිමාව තිබූ තත්ත්වයටපත් වෙනවා. හරි මේකෙත් ওই ප්‍රශ්න තමයි තියෙන්නේ. පීඩනය අඩු වෙනකොට වායුවේ තියෙන ද්‍රවයේ තියෙන පරිමාව සාපේක්ෂව වැඩි භාගය අපිට පේන්න ගන්නවා. එතන වැඩි වෙන්නේ නැහැ. එතනදි වෙන්නේ මේක ඇදීමක් සිදු වෙනවා මේ ඉහළට. එතකොට ඉහළට ඇදෙනකොට මෙන්න මේවා පීඩන අනුක්‍රමණයක් ඔස්සේ පහළට ගමන් කරනවා. හරි ඒ නිසා නිරීක්ෂණ මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි නලයේ ඇති ද්‍රව මට්ටමේ උස අඩුවීම ජල භාජනයේ ඇති උස මට්ටම මේ ද්‍රවයේ උස මට්ටම වැඩි වීම අපිට ගන්න පුළුවන්. හරි. ඕකේ. තව ප්‍රශ්න දෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්න අහමු ගැන ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්නවා කියන එක. මම මේක මම දන්නේ 26 ප්‍රශ්න ඉවර කරා 27 වෙනි ප්‍රශ්නේ අපි ගමු. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර උභයගුණී සංයෝගයක් සාදන්නේ කුමන ලෝහයේ මූලද්‍රව්‍යද කියලා මතක තියාගන්න. හරි. මේක තමයි අපෙන් අහන්න පුළුවන් ඉතාමත්ම ලේසිම ප්‍රශ්නේ. හේතුව ළමයිට මම කියනවා තුන්වෙනි රසායන විද්‍යාවේ තුන්වෙනි පාඩමේදී සාමාන්‍ය පෙළට හොඳේ සාමාන්‍ය පෙළට එකම එක උභයගුණීය ලෝහයයි තියෙන්නේ. ඒ තමයි ඇලුමිනියම්. මතක තියාගන්න. ඇලුමිනියම් ලෝහය පමණ සාමාන්‍ය පෙළට ඇලුමිනියම් ලෝහය තමයි උභයගුණී ලෝහයක් බවට පත් වෙන්නේ. හරි. මේක අරන් තියන්නේ පාඩමේ කුමන කොටස? මේ කෙමිස්ට්‍රි කොටසක්. මේක ඇවිල්ලා මේක අරන් තියන්නේ කොහෙන්ද කියලා ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන්. මේක අරන් තියන්නේ තුන්වෙනි පාඩමේ පින්නන එක ඉක්මනටම පදාර්ථයේ ව්‍යුහයක පාඩමේ මෙදී මෙන්න මේ කොටසෙන් තමයි අහලා තියෙන්නේ. හරි. පිටු අංකය 73. මෙතින් 73න් තමයි අහලා තියෙන්නේ. හරි. මේ කොටසෙන් විතරද අහන්න පුළුවන්. ඔව් මේ කොටසෙන් විතරමයි අහන්න පුළුවන්. කියන්නේ වෙන ආවර්ත වලින් අහන්නේ නැහැ. කියන්නේ සෝඩියම් ලෝහය මේ තියෙන්නේ තුන්වෙනි ආවර්තයේ සෙට් එකේ මේ තියෙන්නේ. මේකේ ආගන් එක්කෙනා නැහැ. මොකද ආගන් ඔයගොල්ලෝ දන්නවා නිෂ්ක්‍රීය වායුවක්. ඒක වායුවක් ආකාරයෙන් පවතින්නේ සහ ඒක නිෂ්ක්‍රීය වායුවක්. ඒ නිසා ඒක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ආගන් මෙතනට දාලා නැහැ. නැත්තේ ඒ හේතුව හින්දා. හරි ඊළඟට තමයි අපිට ගන්න පුළුවන් ළමයි. සෝඩියම් හදනවා සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් හදනවා මැග්නීසියම් ඔක්සයිඩ්, ඇලුමිනියම් හදනවා ඇලුමිනියම් ඔක්සයිඩ් එකක්, සිලිකන් ඔක්සයිඩ්, මේක පොස්ෆරස් පෙන්ටොක්සයිඩ් එකක් කියලා කියනවා මෙන්න මේකට, සල්ෆර් ඔක්සයිඩ් එකක් තියෙනවා, ක්ලෝරින් ඔක්සයිඩ් එකක් තියෙනවා. එතකොට මෙන්න මේකේ මේ ඔක්සයිඩ් වල ඉලක්කම් මතක තියාබා ගැනීම නම් එච්චර අනිවාර්ය නැහැ. මේ ටික නම් මතක තියාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේ හතර දෙනා මේක ඔක්සයිඩේ මතක තියාගන්න ඕනේ. මේක හදන විදිය ඔයගොල්ලෝ දන්නවා සංයුක්තය ඔස්සේ. හරි. ඊළඟට සෆියුලා රේසන් කරලා දෙන්නේ ඇයිද? නේ බෙරලියම් උපයෝගුණද කියලා අහලා තියෙනවා. සිලබස් එකේ හැටියට අපිට ඒක ගන්නෙ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට chat එක දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම ඒවල උත්තර දෙනවා. හරි. එතකොට මතක තියාගන්න මේක වාතයේ දහනය කිරීමෙන් තමයි මේ O2 සමග ප්‍රතික්‍රියා කරලා තමයි ළමයි මේ ඔක්සයිඩේ හදන්නේ. ඊළඟට මෙයා බාෂ්මිකද ආම්ලිකද කියලා ඇත්තටම තෝරන්නේ මෙන්න මෙහෙම නෙමෙයි. මේක ඔකන දැම්ම කියලා දෙන්නේ නැහැ. ඒක ඔකන කියලා දෙන අම්ල බෂ්ම ලවණ පාඩමේ තමයි කියලා දෙන්නේ. දැනට ටිකක් මතක තියාගන්න වම් පැත්තට යනකොට බෂ්ම හැදෙන්නේ දකුණු පැත්තට යනකොට අම්ල හැදෙන්නේ. හරි. පටන් ගන්න ඇලුමිනියම් කියලා මතක තියාගන්න. හරි. ඇලුමිනියම් එක්කෙන උභයගුණි. උභයගුණි කියලා කියන්නේ අම්ල භෂ්ම නෑ නෙමෙයි. ඒගොල්ලෝ සමහර අවස්ථාවලදී අම්ල ලෙසත් සමහර අවස්ථාවලදී භෂ්ම ලෙසත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අර උභයගුණි කියලා කියන්නේ. නැතුව මෙයා කියන්නේ උදාසීන නෙමෙයි හොඳේ. උදාසීන කියන එක පටලව ගන්න එපා. ගොඩක් ළමයි හිතනවා උදාසීන කියලා. හරි ඒ නිසා ඒක පටලව ගන්න එපා. මැග්නීසියම් හදන්නෙත් මැග්නීසියම් හදන්නේ වායු ගෝලයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා තමයි මැග්නීසියම් ඔක්සයිඩ් හදන්නේ. තව මම කෙටියෙන් කිව්වොත් මැග්නීසියම් ලෝහය
වායු ගෝලය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ්. හරි. මේක තුලිත කරන්න ඕන අපිට. ඒතර මේ ඉස්සරහ දෙකයි මග ඉස්සරහ දෙකක් අපි දානවා. කියන්නේ වම් පැත්තේ සියලුම මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවයි දකුණු පැත්තේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවයි සමාන වෙන්නයි ඕනේ. එතකොට ඒකෙදි අපි මේකේ රසායනික සූත්‍ර අපි වෙනස් කරන්න බෑ. සූත්‍ර ඒ විදිහටම තියන්න ඕනේ. හැබැයි යාගේ ඉස්සරහා තියෙන ගුණාකාර අපිට වෙනස් කරන්න පුළුවන්. හරි. 2 3 ඒ කියන්නේ එකෙන් දෙකේ ඉඳලා අපිට දාගෙන යන්න පුළුවන් ඉලක්ක. හැබැයි බැලන්ස් වෙන්න ඕනේ. මෙතන මැග්නීසියම් පරමාණු 2යි, මෙතන මැග්නීසියම් පරමාණු 2යි. මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා වම් පැත්තේ, දකුණු පැත්තේ මෙතන දෙකෙන් වැඩි වෙන හින්දා ඔක්සිජන් පරමාණු දෙකක්. හරි. එහෙමයි මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන්නේ. එතකොට මේ උභයගුණී පැත්තෙන් වම් පැත්තට යනකොට මොකද වෙන්නේ? එන්න ප්‍රබල වෙනවා. භස්ම හැබැයි තියෙන්නේ. මේ ඇලුමිනියම්ගෙන් එන්න දකුණු පැත්තට යනකොට මොකද වෙන්නේ? ප්‍රබල වෙනවා. හැබැයි දකුණු පැත්තෙම කට්ටිය තමයි ප්‍රබල වෙන්නේ. දකුණු පැත්තත් එක්කම ඇලුමිනියම් ළඟ ඉන්න කට්ටිය දුබල වෙනවා. කියන්නේ ප්‍රබල දුබල කියලා කියන්නේ ඉතාමත්ම ප්‍රබල ආර්මල් භස්ම තියෙනවා. කියන උදාහරණයක් ගත්තොත් අපේ බඩේ තියෙනවා අපේ ආමාශයේ තියෙනවා ગેස්ට්‍රික් අම්ලය කියලා එක හදන්න හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. ඒක ඉතාමත්ම ප්‍රබලයි. ඒක ඉතාමත්ම ප්‍රබලයි. ඒ නිසා තමයි අපිට ગેස්ට්‍රයිටිස් රෝගේ පව ඇති වෙන්නේ ඒ හින්දා. ඒ හින්දා. හරිනේ. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය පෙළට උභයගුණී මූලද්‍රව්‍ය එකයි තියෙන්නේ. ඒ මොනවද? ඇලුමිනියම් ඔක්සයිඩ්. සාමාන්‍ය පෙළට අනුව ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි අපිට ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ප්‍රශ්න බලමු. මේක ආය S2 වහගෙන අපිට උත්තරේ ගන්න පුළුවන් 3 කියලා. හරි. 24ට උත්තරේ එන්න ඕනේ 3. හරි. ඊළඟට අපෙන් අහනවා රසායනික ප්‍රතික්‍රියා අතුරින් තුරිත කර නිවර්දි කරව දක්වා ඇත්තේ කුමන රසායනික ප්‍රතික්‍රියාවද? මම අර කලින් කිව්වා වගේ අපිට ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේක ඩබල් චෙක් කරලා බලන්න වම් පැත්තේ තියෙන වම් පැත්තේ තප්පර හරි. කටපාඩම් කරන්නත් කරවන්නම් කමක් නැහැ. කටපාඩම් නොකර කරන්න පුළුවන් අපිට මේකේ මොහොර හැබැයි ක්‍රමවේදයක් භාවිතා කරන්න ඔයගලන්ට ඒ කියන්නේ ඔයගලන් සුදුසු ක්‍රමවේදයක් භාවිතා කරන්න. හරි. මේක තුලිත කර ලියා දක්වන්න. ඒතර මොකද වෙනවනේ වම් පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාවයි දකුණු පැත්තේ තියෙන මුළු පරමාණු සංඛ්‍යාවයි සමාන වෙන්න ඕනේ. ඒතර බලන්න ඕගලන්ට එහෙම අපිට දක්න ලැබෙන මොනවද කියලා. අපි එක එක චෙක් කරලා බලමු. කාබන් 2යි කාබන් 2යි. කොහොමද ගත්තේ මේ දෙකෙන් මේ දෙක තියෙනවනේ පුතා. මේකෙන් කියන්නේ මෙයා ඉස්සරහා එක්කන ගුණ වෙනවා. උදාහරණයක් කියන්නම්. 2යි x කියන්නේ මොකක්ද? 2x කියන්නේ 2 වැඩි කිරීම x. ඒ කියන්නේ x වගේ ඒවා දෙකක් කියන එක අපිට මේක ගන්න තියෙනවා. හරි? ඊළඟට එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් කාබන් මේකේ දෙකෙන් වැඩි වෙලා තියෙනවා. එහෙනම් කාබන් 2යි. යා හරි කාබන් 2යි. මෙතන යා ඉස්සර දෙකෙන් වැඩි වෙන්නේ හින්දා. ඔක්සිජන් මෙතන දෙකෙන් මෙහෙම වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ O2 කියන්නේ අණුවක්. හින්දා මේක ඔක්සිජන් මුළු පරමාණු සංඛ්‍යාව 2යි. එතකොට මෙයාගේ ඉස්සරහා දෙකක් තියෙනවා. මෙයාත් එක්ක දෙකක් තියෙනවා. මෙයාගේ ඉස්සරහා දෙකක් තියෙනවා. ඒතර දෙකේවා දෙකක්. ඒතර මෙතන O පරමාණු 4ක් තියෙනවා. එතකොට එහෙනම් මේක තුලිත නැහැ. එක වැරදි. දෙක අරන් බලමු. මැග්නීසියම් 1යි මැග්නීසියම් 1යි O2යි O2යි කියලා අපිට පේනවා තුලිතය වගේ. එහෙමනේ. ඒතර උත්තර දෙකද? හරිද? නෑනේ. උත්තර දෙක නෙමෙයි. හේතුව මොකද්ද? හරි කල්පනා වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වල. ඒ තමයි සූත්‍රයේ දීලා තියෙනවා හරිද කියලා බලන්න. ඒතර ඔයගොල්ලෝ කල්පනා කරේ සූත්‍ර කටපාඩම් කරන්න ඕනද නැහැ. සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ නැහැ. මතකද මම ඔයගොල්ලෝ කිව්වා අර ටේබල් එකේ දෙකක් තියෙනවා. ඒ දෙකක් විතරක් කටපාඩම් කරගත්තා මැති කියලා. හරි රසායන විද්‍යාවේ අර තුන්වෙනි පාඩමේ නේද? මේ අන්තිමට තියෙනවා මේ සූත්‍ර ලිවීම. මෙන්න මේ ටේබල් එක අපිට කටපාඩම් තියෙන්න ඕනේ. ඊළඟට අපිට ආවර්තිතාවගෝ කටපාඩම් තියෙන්න ඕනේ. හරි? මේ ආවර්තාවගේ මූලද්‍රව්‍ය 20 සංයුක්තාවත් එක්ක අපිට කටපාඩම් තියෙන්න ඕනේ.
මම ඔබන් ටේබල් එකක් දීලා තිනවා. අන්න ඒක කියන්නේ ෂෝට් නෝට් එකක් ඔබන් දීලා තිනවා කෙමිස්ට්‍රි වලට. අන්නේ ෂෝට් නෝට් එක විතරයි කටපාඩම් කරන්න. මේ සූත්‍ර කටපාඩම් කරන්න බෑ පුතාලා. සූත්‍ර මම දන්නේ අපිට තියෙනවා හැන්න තොගයක් තියෙනවා. දැන් 130 ගාණක් විතර සූත්‍ර තියෙනවා ඔයගලන්ට රසායන විද්‍යාවේ සාමාන්‍ය පෙළට. හරි? ඒතර ඒ 100 ගාණ අපිට කටපාඩම් කරන්න ඕන නැහැ. අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික මේ ටේබල් එකයි ආවර්ත වගුවයි කටපාඩම් කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. හරි? එතකොට මේ එක එක සූත්‍ර අපි දාලා අපිට බලන්න මේකේ හරිද කියලා. එතන මැග්නීසියම් ඔක්සයිඩ් වැරදි. මම උගන්න කියලා දෙන්නම් එහෙනම් මැග්නීසියම් ඔක්සයිඩ් කොහොමද ලියන්නේ කියලා. මැග්නීසියම් ඔක්සයිඩ් ලියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් ලියන්නේ ඔක්සිජන්. මැග්නීසියම් වල සංයුක්තාවය 2යි, O වල සංයුක්තාවය 2යි. එතකොට මතක තියාගන්න මූලද්‍රව්‍ය පරමාණු ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළට අනුව සංයෝජනය වෙන්නේ සරලම කුඩාම අනුපාතයට. ඒතර එනවා 1ට 1 කියන අනුපාතයෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අද ලෝහ සමග ප්‍රතික්‍රියාදී තමයි ගොඩක් මේක බලපාන්නේ. මැග්නීසියම් MgO තමයි එන්නේ. ඒතර මේක දෙවෙනි එක වැරදි. හේතුව සූත්‍රයේ වැරදි හින්දා. නැත්තම් මේක තුලිතයි. හරි? තුලිතයි. හැබැයි මේක සූත්‍ර වැරදි හින්දා මේ දෙක ගන්න බෑ. බලමු ඊළඟ එක. හරි. SO2යි O2 ප්‍රතික්‍රියා කළ SO4 හදනවලු. හරි. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේක SO4 හැදෙන සූත්‍රය හරිද කියලා අපිට ගන්න තියෙනවා. හරි. අපිට එහෙම එකක් සිලබස් එකේ නැහැ. හැබැයි අපි දැන් බලමු නිකන් පරමාණු වශයෙන් සූත්‍රයක්ද කියලා. S1යි S1යි. උරිතයි O2යි 4යි නෙමෙයි මේ මුළු වම් පැත්තම සෙට් එක බලනවා. මෙතන O වල දෙකක් තියෙනවා. මෙතන O වල දෙකක් තියෙනවා. ඒතර ඔක්කොම O4ක් තියෙනවා. මේ පැත්තේ O4ක් තියෙනවා. මේ නම් මෙයා දැනට හරි වගේ පේනවා. ඊළඟට බලමු මෙන්න මෙයා. කැල්සියම් කාබනේට්, කැල්සියම් ඔක්සයිඩ් දන කාබන් ඩයොක්සයිඩ්. කැල්සියම් පරමාණු 1යි, කැල්සියම් පරමාණු 1යි, කාබන් පරමාණු 1යි, මෙතන කාබන් පරමාණු 1යි. මෙතන ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. මෙතන 1යි, මෙතන 2යි, ඔක්කොම පරමාණු තව 3ක්. එහෙනම් මෙයක් තුලිතයි. ප්‍රශ්නේ තියෙන්නේ 3ද හරි 4ද හරි. දැන් ඔන්න ඔබන ගැටලුවක් එනවා 3ද හරි 4ද හරි. බලමු දක්ෂයෙක් ඉන්නවා නම් කියන්න බලන්න මොකක්ද හරි. තුන්වෙනි MCQ එකට හරි හතරවෙනි MCQ එකට හරි දෙකම තුලිතයි වගේ අපිට පේනවා. ගොඩක් අය 4 දානවා. සමහර අය 3 දානවා. ඕකේ. 3 අබ්දුල් රහ්මාන් 3 දාලා තියෙනවා. සයිඩ් නූර් 3 දාලා තියෙනවා. ඔපෝ එක්කෙනා 3 දාලා තියෙනවා. ආසිම් ඉම්රාන් 3 රුවන් ෆාරික් 3 මොයිස් 4 සයිෆු 4 ඕකේ. හරි සන්තෝෂයි මොකද වැඩ කරන සෙට් එකක් ඉන්නවා. මතක තියාගන්න 3 වගේ සූත්‍රයක් සමීකරණයක් අපේ සිලබස් එකේ තාම කියලා දීලා නැහැ. තාම නැහැ. හරි? ඒ නිසා 4 හැබැයි තියෙනවා. අපිට ගන්න පුළුවන් 4 තමයි ගන්න පුළුවන්. මොකද කැල්සියම් කාබන ලියන සූත්‍රය මේක හරි. කැල්සියම් ඔක්සයිඩ් ලියන සූත්‍රය මේක හරි. කාබන් ඩයොක්සයිඩ් ලියන සූත්‍රයත් හරි. හරි? සූත්‍ර ටිකත් හරි. ඒ වගේම තුලිතයි. මේක ඉලක්කම් දාන්න නැතුව නිකම්ම තුලිත වෙනවා. හරි ඒ නිසා වඩා සුදු සූත්‍රයේ 4. 3 හරි වගේ පේනවා. හරි 3 හරි වගේ පේනවා. මතක තියාගන්න 3 ඇත්තරම ගත්තොත් සූත්‍රات අවුලක් නෑ වගේ. හැබැයි මෙන්න මෙයා තමයි ෂේප් අවුල තියෙන්නේ. SO4 සාමාන්‍ය කොහොම එන්නේ නැහැ ගොඩක් අය SO4 2- තමයි ඇත්තටම එන්නේ. ඒකයි මෙතනත් ප්‍රශ්නේ තියෙන්නේ. හරි. SO4 2- තමයි හරනම් එන්න ඕනේ. මේකේ SO4 විතරයි දාලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට වැරදි කියන එක එක දාන්න පුළුවන්. 28ට නිවර්දි වඩාත් සුදු සූත්‍රය එන්න ඕනේ. වඩාත් සුදු සූත්‍රය එන්න ඕනේ. 4. අපි එනවා 31 වෙනි MCQ එකට. 31 වෙනි MCQ එකට. බලන්නකෝ. මම මේ ප්‍රශ්න පත්‍රය බලාපොරොත්තු වෙන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි පමණයි එක සාකච්ඡා කරන්න. මොකද ඒක ළමයින්ට පාඩම් කළත් කරගන්න අමාරුයි. පොටෑසියම් ප්ලස් අයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන වන්නේ පහත කුමන අයන වලද කියලා අපෙන් අහලා තියෙනවා.
මෙන්න මේකෙදි මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා අපි හොයාගන්න. හරි. K+ කියලා කිව්වම මතක තියාගන්න K+ කියන්නේ පුතාලා එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමක්ද ඉවත් කිරීමක්ද ඉවත් කිරීමක්. හරි. එතකොට මෙයා K+ වෙනවා. ඒ කියන්නේ අපි කොහොමද ඒක හොයාගත්තේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8 8 1. ඒතර අර උච්ච වායු වින්‍යාසයට එකක් වැඩිපුර තියෙන දෙයක් එකක් ඉවත්. ඒතර මෙයාට උච්ච වායු වින්‍යාසය කියන K+ද ඒ මොකද 2 8 8. තේරුම් නැත්නම් මම කියලා දෙන්නම්. හැම මූලද්‍රව්‍ය පරමාණුවම බලන්නේ උච්ච වායු වින්‍යාසය ගන්න. කියන්නේ ඕගොල්ලෝ ડોක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා ඊළඟට මේ නේද? එහෙම බිස්නස්මන් කෙනෙක් හරි එහෙම කවුරු හරි වෙන්න කෙනෙක් බලන් ඉන්නේ හින්දා. සෝඩියම් නියෝන් ආගන් තුන් දෙනා වෙන්න බාන තමයි කට්ටිය දඟලන්නේ. හීලියම්ගේ වින්‍යාසය 2 විතරයි. මේගොල්ලන්ගේ 2 8 වෙන්න බලනවා. ආගන්ගේ 2 8 8 තමයි තියෙන්නේ. එතකොට අනිත් අපිට තියෙන මූලද්‍රව්‍ය 20ම 18 ඉතිරි 18ම ඉතිරි 17ම ඉතිරි 17 දෙනාම උත්සාහ කරනවා මෙන්න මේ ගිලන්ගෙන් කවුරු හරි කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. හරි. එක්ක පිට කරලා අවුලේ තියලා නැත්තම් ලබාගෙන හෝ මෙන්න මේ වින්‍යාසය ලබා ගන්න බලන. ඒතර පොටෑසියම් පරමාණු මොකද කරන්නේ? 2 8 8 1 තියෙන. එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනක් ඉවත් කරනවා. ඉවත් කළ 2 8 8 වඩපත්. හරි. ඊළඟට මම මෙන්න මෙහෙම කියනවා. මොනවා හරි පරමාණුවක් අපිට දීලා එක ධන කියලා આવොත් එයාගෙන් ඉලෙක්ට්‍රෝන එකක් ගිහිල්ලා මොනවා හරි පරමාණුක අපිට 2යි 2+ කියලා આવොත් එයාගෙන් යාගාව තිබුණු ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා මතක තියාගන්න. මම කිටි ක්‍රමයක් උගන් කියලා දෙන්නම්. ඍණ આવොත් අපි හිතමු මොනවා හරි පරමාණුවකට ඍණ આવොත් ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන මොනවා හරි අපි -2 කියලා ආවා කියලා අපි හිතමු. -2 කියලා කියන්නේ මොකද? එයා එනං ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ලබාගෙන කියන එක මතක තියාගන්න. ඒක ලියාගත්ත තුන තමයි. අපි වෙන්න ඕන මොනවා හරි ක්‍රමයකින් මතක තියාගන්නයි ඕනේ. අයනයක් කියන්නේ මොකද්ද කියලා අහලා දෙන්න. අයනයක් කියන්නේ පුතා මොනවා හරි දැන් මෙහෙම මම ලිව්වොත් මෙයා පරමාණු නැත්නම් මූලද්‍රව්‍යයක්. මෙහෙම ලිව්වොත් එයා පරමාණු නැත්නම් මූලද්‍රව්‍යයක්. මෙහෙම ලිව්වොත් එයා පරමාණු නැත්නම් මූලද්‍රව්‍යයක්. මෙහෙම ලිව්වොත් ඊළඟට මෙන්න මෙහෙම ලිව්වොත් මෙන්න මේ දෙන්නම අපි සලකනවා අයනයක්. අයනයක් කියන්නේ යම්කිසි පරමාණුවකට මූලද්‍රව්‍ය පරමාණුවකට ධන හෝ ඍණ අයනයක් ධන හෝ ඍණ ආරෝපණයක් ලැබෙනවා. එම ආරෝපණ ලැබෙන ඕනෑම එකක් අපි ගන්නවා අයනයක් ලැබෙට ගන්න. හරි? ඕකේ. ඊළඟට අපි බලමු ක්ලෝරින්ගේ මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් ඔන්න ඉතින් අපිට ආවර්තිතා වගුව දෙවියෝ වගේ හොඳට අපිට මතක තියෙනවා. හරි. මෙයාගේ එන්නේ 2 8 7 තමයි හරිම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. හැබැයි දැන් ඍණ එකක් කියන්නේ මොකද්ද මොකද වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන තියෙනවා. ලබාගෙන නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ 2 8 8 වෙලා තියෙනවා. නම් දැනට අපිට එක හරි වගේ අපිට පේනවා. වඩා බලමු. තව චෙක් කරලා බලමු අපි. මෙයා ගමු. ඔක්සිජන්ගේ තියෙන්න ඕන කොහොමද 2 6 තමයි තියෙන්නේ. හැබැයි -2 කියලා කියන්නේ මොකද පුතාලා? එයා ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන තියෙනවා. හරි. එහෙනම් මෙයාගේ දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කොහොමද වෙන්නේ? 2 8 තමයි වෙන්නේ. එහෙනම් මෙයා එන්නේ නැහැ. හේතුව මෙයාගේ එන්න ඕන හරිනම් මොකක්ද එන්න ඕනේ? 2 8 8 වින්‍යාසයක් එන්නේ. ඒවල මැග්නීසියම් 2+. මැග්නීසියම් වල Mg වල හරිනම් තියෙන්න ඕනේ කොහොමද? 2 8 12 වෙනි ස්ථානයේ ඉන්නේ 2 8 2 ඉන්නවා. හැබැයි 2+ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙන්නේ ගැලවිලා ගිහිලා තියෙනවා. එහෙනම් මෙතන දෙන්නෙක් ගියා කියන්නේ මේ දෙන්න නැහැ. එහෙනම් එන්නේ 2 8 විතරයි තියෙන්නේ. එහෙනම් මේක එන්නේත් නැහැ. අයි 2 8 8 එන්න බෑනේ. සෝඩියම් බලමු. සෝඩියම් මම අර කලින් කිව්වේ සෝඩියම් ගේ මහරණම් කොහොමද තියෙන්න ඕනේ? එයා 11 වෙනියා 2 8 1 එන්න ඕනේ. හැබැයි ප්ලස් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා තියෙනවා. ඒ නිසාගේ මෙයාගේ දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද වෙලා තියෙන්නේ? 2 8 බවට පරිවර්තනය වෙනවා. එහෙනම් S දෙක වහගෙන අපිට යන්න පුළුවන් උත්තරේ 31ට එන්න ඕනේ 1. හරි. මම විනාඩියක් දෙන්නම් ප්‍රශ්න අහන්න.
හරි. මම මේ කානස ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න බැරිද? මතක තියාගන්න මෙහෙම කියන්න. පොටෑසියම් ගන්න. මම මෙතන පල්ලෙහා ලියනවා. පොටෑසියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8 1. මේගොල්ලෝ උත්සාහ කරනවා උච්ච වායු වින්‍යාසය ගන්න උත්සාහ කරනවා. උච්ච වායු වර්ග තියෙන්නේ අපේ සාමාන්‍ය පෙළට තියෙන්නේ 3 දෙනයි. හරි. හීලියම් ගේන 2, නියොන් ගේන 2 8, ආගන් ගේන 2 8 8. ඒ කියන්නේ ඉතුරු 17 දෙනාම අපිට ඉන්නේ ඉතුරු 17 දෙනාම try කරන්නේ කොහොම හරි කරලා මෙන්න මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් බඩපත් වෙන්න. හරි. එතකොට පොටෑසියම් ගන්න පුතාලා පොටෑසියම්ගේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. එයාගේ මේ වින්‍යාස මේ මෙතන තියෙන වින්‍යාස 3 දෙනාගේ උච්ච වායු වින්‍යාස ළඟම ලේසියෙන් එන්න පුළුවන් එක තමයි ආගන්. ඒ කියන්නේ ආගන් මෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ තියෙන එක ඉවත් කරගන්න ඕනේ. එහෙනම් දැන් මොකද ගන්න පොටෑසියම් එයා මොන හරි ගේමක් ගහලා එයා ගාව තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා දානවා. ඒතර මෙයාට ප්ලස් එකක් එනවා. ඇයි ප්ලස් එන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ඍණ නැති වෙලා යනකොට ධන යාට ආරෝපණ ගත වෙනවා. දැන් මේ පොටෑසියම්ගේ වින්‍යාසය මොකක්ද දෙන්න ඕනේ? 2 8 8. හේතුව එයාගේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙන හින්දා. ඊළඟට ක්ලෝරින් ගත්තොත් බලන්න ක්ලෝරින් මං තව දෙයක් ඕකන මතක දන්න මෙතනදී මතක තියාගන්න ක්‍රම තමයි මයිනස් කියලා ආවොත් කෙටි ක්‍රමයක්. ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන -2 කියලා ආවොත් 2 මයිනස් කියලා ආවොත් ඒ කියන්නේ මොකද මෙයා ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ලබාගෙන ඊළඟට ප්ලස් කියලා ආවොත් මොන හරි කර ප්ලස් කියලා එනවා නම් ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ඊළඟට +2+ වගේ එකක් ආවොත් ඒකෙන් කියන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා 3+ ආවොත් 3 දෙනෙක් පිට කරනවා පිට කරලා කෙනෙක් මතක තියාගන්න ධන නම් පිට කිරීම ඍණ නම් ලබා ගැනීම අපිට ගන්න පුළුවන් හරි එතකොට ක්ලෝරින් ගන්න Cl හරි Cl කොහොමද තියෙන්න ඕනේ කියන්නේ ක්ලෝරින් විතරක් ආවොත් කොහොමද තියෙන්න ඕනේ වින්‍යාසය 2 ඔයගලන් ආවර්තවක චෙක් කරලා බලන්න අච්චුපුත් ළඟ ඇතිනේ 2 8 7 තමයි හරනම් තියෙන්නේ මයිනස්නේ ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට අනුව මොකද ඉලෙක්ට්‍රෝනයක් අරගෙන තියෙනවා එහෙනම් මොකද වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙලා තියෙනවා ඒකවල වැඩි වෙන්නේ අවසාන කවචයට 2 එහෙනම් රතු පැනෙන් ලියන්නම් රතු එකෙන් ලියන්නම් මෙයාගේ දැන් තියෙන වින්‍යාසය 2 8 8 තමයි දැන් වෙලා තියෙන්නේ එහෙනම් දැනට මේ පොටෑසියම් K+ තියෙන මේ K+ K වින්‍යාසයයි මේ සමාන වෙන්නේ මෙන්න මෙතන ක්ලෝරින් විතර දැනට සමාන වෙන්නේ අපි බලමු තව මොනවාට සමාන වෙයිද කියලා ඔක්සිජන් 2+. ඒ කියන්නේ හරිනම් නිකන් උදාසීන ඔක්සිජන්ගේ වින්‍යාසය වෙන්නේ 2 6. හැබැයි මෙතන මොකද වෙලා තින්නේ 2- වෙලා තියෙනවා. 2- කියලා කියන්නේ පුතා මගේ වින්‍යාසය කොහොමද වෙලා තින්නේ දෙකක් අරගෙන තියෙනවා. 1යි 8යි එහෙනම් එන්නේ. ඒ කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තියෙනවා. මැග්නීසියම් මොකද වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් එයා පිට කරලා තියෙනවා. 2+ නේ. එතකොට හරිනම් අපි ගමුකෝ උදාසීන මැග්නීසියම් උදාසීන මැග්නීසියම්ගේ වින්‍යාසය වෙන්නේ 2 8 2 ආවර්තවක චෙක් කරලා බලන්න. දැන් දෙකක් පිට කරලා කියලා කියන්නේ මොකද පුතාලා එහෙනම් එයාගේ දෙකක් ඉවත් වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙක නෑ. එහෙනම් මෙතන මැග්නීසියම්ගේ වෙන්න ඕන කියට වින්‍යාසය 2 8 විතරයි. එහෙනම් මෙයා එන්නෙත් නෑ මෙයා එන්නෙත් නෑ. ඇයි හේතුව මේක 2 8 8 වින්‍යාසය සපුරාලානේ නෑ මේ දෙන්නගෙන් කවුරු. සෝඩියම් උදාසීන සෝඩියම්ගේ මෙයා උදාසීන සෝඩියම් ඇවිල්ලා 11 වෙනි කාණ්ඩේ සෝරි 11 වෙනි එක්කෙනා නැත්තම් මෙයාගේ වෙන්න ඕන 2 8 8 සෝරි 2 8 1 වෙන්න. මෙයාගේ ප්ලස් කියලා කියන්නේ මේක අනුව මොකද ඉලෙක්ට්‍රෝන පිට කරලා එහෙනම් මෙයාගේ වින්‍යාසය මොකද වෙලා තියෙන්නේ 2 8 තමයි වෙලා තියෙන්නේ. එහෙනම් වඩා සුදුසු උත්තරේ එනවා 31ට 1. අවශ්‍ය කරුණු ලියා ගන්න පුළුවන්. යාඩියක් දෙන්න. ප්‍රශ්න දෙනවා නම් අහන්න ඔයගලන්ට. chat එකට දාන්න ප්‍රශ්න දෙනවා නම් අහන්න.
මම මේ නිහඬ කාලයේදී ඉන්න ඔයගොල්ලෝ ලියා ගන්න වෙලාව දීලා තියෙන්නේ. හරි ඕකේ. අපි යමු ඊළඟ MCQ එකට. X නම් මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 7යි නම් ක්ලෝරයිඩ් ඒ සූත්‍රය අහනවා. මෙන්න මේ වගේ සමීකරණ මේ වගේ ප්‍රශ්න ගොඩාක් විභාග වලට අහලා තියෙනවා. ඒ කියන්නේ විභාග වලට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා මේ ප්‍රශ්න අනිවාර්යෙන් අහනවාම තමයි. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න තියෙනවා හරියට තියෙනවා ළමයිට හරියට වරදින ප්‍රමාණයක් වැඩි. මොකද හේතුව මේක තේරෙන්නේ නැහැ ළමයි මොන පාඩමේ මොන කොටසෙන්ද මේක අහන්නේ මේ මගුල අයියෝ සර් තේරෙන්නේ නැහැ කියලා කියනවා. හරි. මේ පාඩම අහලා තුන්වෙනි මේ ඒ වගේ ප්‍රශ්න අහන තුන්වෙනි පාඩමෙන් අහන්නේ. පදාර්ථයේ ව්‍යුහය පාඩමේ අර සූත්‍ර ලිවීම මෙන්න මේ තියෙන්නේ මේ කොටසෙන් තමයි අහලා තියෙන්නේ. හරි. මේකේ ඔයගලන්ට ට්‍රික් එක මොකක්ද? හරි. එකක සංයුතිතාවයේ දීලා තියෙනවා. එකක සංයුතිතාවය දීලා එකක දීලා නැහැ. අපි හිතමු මෙන්න මේක ගමුකෝ. මේකේ කාබනේටේ සංයුතිතාවය දීලා නැහැ. මෙයාගේ සංයුතිතාවය දීලා තියෙනවා. නැත්තම් අපිට සංයුතිතාවය දන්න තියෙන එක්කෙනෙක් අනිවාර්යෙන් ඒගොල්ලෝ දෙනවමයි. අපි සංයුතිතාවය දන්න එක්කෙනෙක් අනිවාර්යෙන් දෙන්න ඕනේ දෙනවා. හරි දෙන්න නැතුව ඉන්න බෑ ඒගොල්ලන්ට. හරි ඒ කියන්නේ මෙන්න මේ වගුවෙන් හැබැයි මෙන්න මෙයා ජීවිතයට අහන්නේ නැහැ කියලා දෙනවා. තාම අහලා නැහැ. තමයි හයිඩ්‍රෝනියම් අයනේ තාම අහලා නැහැ. හරි කියන්නේ මට අහයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ. ඒ සාමාන්‍ය පෙළට හයිඩ්‍රෝනියම් අයන තාම අහලා නැහැ. ඊළඟ එක තමයි මේ ක්‍රෝමේට ඩයික්‍රෝමේට තාම විභාග වලට තාම ඇවිල්ලා නැහැ. හරි. ඒතර තුන්දෙනෙක් තාම සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා නැහැ. තමයි ක්‍රෝමියම් ඩයික්‍රොමේට් සහ මේ හයිඩ්‍රෝනියම් අයන තාම සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා නැහැ. ඉතින් මම හිතනවා මේ ඉස්සරහ දෙන විභාග වලටත් එන්නේ නැති වෙයි කියලා කියනවා. හරි එහෙනම් මේක මතක තියාගන්න මේ කොටසින් තමයි අහලා තියෙන්නේ. හෝ මේ කොටසෙන්. හරි මේ දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. මෙතනින් හෝ මේ ඇවිල්ලා සංවිධිතාවයේ කියන්නේ මේ ඇවිල්ලා ආවර්තිතාව වගුවෙන් පමණක් ගන්න ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ආවර්තිතාව වගුව හෝ මෙන්න මේ බහුපරමාණකයන් වගුවෙන් තමයි මේක අහලා තියෙන්නේ. හරි ඒ කියන්නේ ඕන එකකින් එන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එimhe X කියන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය 7යි ක්ලෝරයිඩයේ සමග සාධන සූත්‍රය කොහොමද කියලා අහලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ සූත්‍රයක් ලියන්න නම් ඕගොල්ලෝ එකක් තමයි අනිවාර්යයෙන්ම මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ. රසායනික සූත්‍ර ලියන්න ඕගොල්ලෝ සංයුජතාවය දැනගෙන ඉන්න ඕනේමයි. හරි ඒකට අර රසායනික සූත්‍ර තියෙන බහුපරමාණුක අයන වගුවයි ආවර්තිතාවයේ මූලද්‍රව්‍ය 20ත් එක්ක තියෙන සංයුජතාවයයි කටපාඩමින් තියෙන්න ඕන. සූත්‍ර කටපාඩම් කරන්න යන්න එපා. හරි එක කටපාඩම් අපිට ඕන සූත්‍රකවල හදාගන්න පුළුවන්. හරි. එහෙනම් මේගොල්ලෝ දෙන්නෙක් ගැන අහනවායි තමයි X කියන මූලද්‍රව්‍ය ගැන අහනවා. ළඟට ක්ලෝරයිඩ් ඒ කියන්නේ ක්ලෝරින් ගැන අහන්නේ. හරි ක්ලෝරයිඩ් ගැන අහනවා. මම මෙතන ලිව්වොත් XK සංයුතිතාවය දැනගෙන ඉන්න ඕනේ. ක්ලෝරයිඩ් වල දැනගෙන ඉන්න ඕනේ. එතකොට අර මම ඕගොල්ලෝ දීලා තියෙනවා මොකද මේ කෙමිස්ට්‍රි වල සම්පූර්ණ එක කොලයකට ගත්ත කෙටි සටහනක් මම දුන්නා. බලන්න ඒකේ ක්ලෝරයිඩේ සමීකරණයේ සංයුතිතාවය කීයද කියලා. එයාගේ ඉන්න ඕනේ 1යි. එයා 7 වෙනි කාණ්ඩය යාගේ හැබැයි 1යි තමයි ඉන්න ඕනේ. එහෙම නැති ළමෙක් කොහොරර ඉන්නවනම් ඉක්මනටම මම තප්පර ගානක වැඩක් කියන්නම් මේකේ. ඉක්මනටම මෙන්න මේ බහුපරමාණු කයන වපු ඇඳගෙන මෙන්න මේක ඇඳගෙන හරි මෙන්න මේ මම ලකුණු කරලා දෙන විදිහ ලකුණු කරගත්තා නම් හරි. මේක අනිවාර්යෙන් අඳ ගන්න ඕනේ. අඳගෙන මේ පහළින් මේ ආවර්තිතාව වගේ පහළින් ඔයගොල්ලෝ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තත් කමක් නැහැ. පහළින් 1 2 3
4 උපරිම සංයුත්තය අපිට ඉන්නේ 4යි. පොතේ තියෙනවා එක එක ඒවා දාලා ඒත් මතක තියාගන්න අච්චුපතේ තියෙන එක එක දාලා ඒත් සාමාන්‍ය පෙළ මට්ටමට එන්නේ 4යි. නැත්තම් මේ මූලතර වල තව තව ඒවා එන්න පුළුවන්. හරි සාමාන්‍ය පෙළට උපරිම 4යි මට කියන්නේ. කියන්නේ 4 නේ උපරිම 4යි. 1 2 3 4 ආය අඩු වෙනවා එහෙනම් 3 2 1 මේවට බිඳුවයි. මේ 8 හෝ බිඳුව දාලා දෙන හේතුව ඔන්න ඕකයි. 8 කියන්නේ නෙක්කෝ මේගොල්ලන් මේ තුන් දෙනා කාණ්ඩාංක 8 නැත්නම් අවසාන කවචය ඉලිටුන 8ක් හෝ සම්මුතිතාවයේ බිඳුව වෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. හීලියම්ගේ කවමදාවත් යාගේ කාණ්ඩාංකය 8 වෙන්නේ නැහැ. හේතුව එයාගේ අවසාන කවච දින 2යි. හැබැයි හීලියම්ගේ සම්මුතිතාවය බිඳුවයි. හරි ඒ නිසා තමයි හීලියම් මෙතනට දාලා තියෙන්නේ. හරි. ඒතොර මතක තියාගන්න එන්න මේ සෙට් එකේම පුතාලා සංයුක්තාවය එකයි. මේ සෙට් එකේම සංයුක්තාවය දෙකයි. ඒ කියන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්ගේ දෙකයි. එහෙනම් ක්ලෝරින් මෙතන ඉන්නේ. ක්ලෝරින්ගේ සංයුක්තාවය කීයද දරුවෝ එනම් එන්න ඕනේ දෙකයි. හරි නේද? ලියාගන්න ඕනේ පට කාලා. අද අපිට ඉතාමත්ම සීමිත වෙලාවක් විතරයි තියෙන්නේ. ඕකේ අපි x ගැන දැනගෙන ඉන්නවා. එහෙනම් අපි xk සහ ක්ලෝරින් එක දැනගෙන ඉන්න ඕනේ. ක්ලෝරින්ගේ සංයුක්තාවය එකයි. xk පරමාණු ක්‍රමාංකය 7යි. එහෙනම් අපි xk ලියන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 7 වෙන්න නම් පළමු කාණ්ඩයේ 2යි, පළමු කවචයේ 2යි. තව ඉතුරු වෙනවා 5ක්. එහෙනම් මෙයා කවුද? කවුද මෙයා? නයිට්‍රජන් වගේ වෙන්න පුළුවන් නේ. නේද? නයිට්‍රජන්ද දන්නේ නැහැ. එහෙමද? හරි. එතකොට මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අය දෙන්නෙක් ඉන්න අවසාන කවචය එකක් තමයි නයිට්‍රජන් අනිත් ෆොස්ෆරස්. මේ දෙන්නගේ 15 දින ඉලක්කම ඔයගොල්ලෝ චෙක් කරන්න බලන්න පුළුවන්. කීයද? 3යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ක්ලෝරින් XK සංයුක්තාවය කීයද අපිට ගන්න පුළුවන්? 3යි කියලා අපිට ගන්න පුළුවන්. මේ දෙන්න මෙන්න සරලම කුඩාම අනුපාතයටදී එහෙනම් මේ දෙන්න හරස් කුණු දැන් මම අපිට කීයද? X 1ෙන් වැඩි වෙනවා. Cl 3ෙන් වැඩි වෙනවා. උත්තරේ එන්න ඕන 3. හරි. කැමති ටික ලියාගන්න ඉක්මනින්ම ලියාගන්න. මම කියනවත් එක්කම ලියාගන්න නැත්නම් ගොඩක් 34 වෙනි ප්‍රශ්නය. හරි. රූප සටහනේ පෙන්වා ඇති පරිදි සමක ප්‍රතිරෝධය නිවැරදිව දැක්කන පිළිතුර තෝරන්න කියලා අපිට කියනවා. හරි. සමක ප්‍රතිරෝධය. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රතිරෝධය සම්බන්ධ වෙන ආකාරය අනුව ආකාර වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධ එකකට වඩා පරිපථවල සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙන එකක් තමයි මෙහෙම ආකාර අනික තමයි මෙන්න මෙහෙම ආකාර. ඉක්මනට මේක කියලා දුන්නා. මෙහෙම ආකාර. හරි. මේක මම R1 resistant 1 resistant 2 resistant 3 කියලා මම දානවා. මේකත් මම දානවා resistant 1 resistant 2 resistant 3 නැත්නම් ප්‍රතිරෝධක 1 ප්‍රතිරෝධක 2 තුන්වෙනි ප්‍රතිරෝධක කියලා අපිට ගන්න පුළුවන්. මෙහෙම මේ අත්වැල් අල්ලන් ඉන්නා වගේ ආකාර අපි කියනවා ශ්‍රේණිගත ක්‍රමය කියලා. මෙහෙම එකිනෙකට පැරලල් ඉන්නවා. අපි කියනවා සමාන්තර වින්නට අපි කියනවා සමාන්තරගත වින්‍යාසය. නැත්නම් සමාන්තර සමක ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන්. සමාන්තර සමක කියලා කියන්නේ ප්‍රතිරෝධ දෙකක් හෝ දෙකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනකොට ඒ වගේ මුළු එකතුවට. ඔයගොල්ලෝ දන්නවා මේකට ඉංග්‍රීසියෙන් කියන සම් එක කියලා. ඔයගොල්ලෝ IT කරන්නේ grade 9 වල ඉඳලානේ 6 9 කරන්නේ. ඒතර Excel sheet වල හදනවා සම් එක කියලා එකක් හදනවා. සම් එක කියන්නේ මුළු එකතුව අපිට ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ මේක මෙහෙමයි. මේ තුන් දෙනා වෙනුවට අපිට තනි ප්‍රතිරෝධකයක් යොදන්න පුළුවන් නම් හරි තනි ප්‍රතිරෝධකයක් යොදන්න පුළුවන් නම්
මෙන්න මෙයාගේ අගේ තමයි සමක ප්‍රතිරෝධය කියලා. කියන්නේ මෙයාට තමයි සමක කියලා කියන්නේ. මෙයා වෙනුවට හොඳේ කවුරු වෙනුවටද මේ R1 R2 R3 වෙනුවට තනියෙන් එකක් යොදන්න පුළුවන් නම් අන්න යාට සමක කියලා කියනවා. ගන්න විදිය වෙන්නේ මෙහෙමයි. ගන්නේ එකයට R තමයි ගන්නෙ. හොඳේ. මේක සූත්‍රයක ආකාරයෙන් ගන්න දෙයක් තියෙනවා. ඒක ඕනේ මේක මතක තියාගන්නකෝ. R1 දාන මේ හැම එකේම එකයට එන්නේ. දෙවෙනි ප්‍රතිරෝධකය දාන තුන්වෙනි ප්‍රතිරෝධකය. ළමයෙක් අහගෙන අතර ප්‍රතිරෝධක තුනද කියලා. එහෙම කියන්න බෑ. දෙකකට වඩා වැඩි වෙන්නයි ඔය. දෙක හෝ දෙකට වඩා වැඩි වෙන්න පුළුවන්. පහක් වුණත් එන්න පුළුවන්. එච්චර නම් එන්නේ නැහැ. සාමාන්‍ය තුනක් හතරක් නැත්නම් උඩ වෙන්නේ. උපරිම තුනක් වගේ සාමාන්‍ය බෙල්ල වගේ හයි. දෙකක් වෙන උපරිම මං කියන්නේ. මේක ඉතින් ETC දෙමඩ දාන්න තියෙන හේතුව තව ඕනනම් තව එන්නත් බලුවා. පහක් වුණත් එන්න පුළුවන් ආවත්. ඒතර ප්ලස් R4 එහෙම තමයි දාන්න තියෙන්නේ. හරි? ශ්‍රේණිගත ක්‍රමය තමයි ලේසි මේ විදිය. ඒක ඔයගොල්ලන්ට ඇස් දෙක වහගෙන ගන්න පුළුවන්. ඒකේ මේ හැම එකේම එකතුව ගන්න තියෙනවා. ගොඩක් ළමයිට පැටලෙන්නේ සමාන්තරගත එක තමයි පැටලෙන්නේ. හරි? මේක එකතු කරන්න තියෙන්නේ. මේකේ පුතාලා ප්‍රශ්නයක් තියෙනවා මතක තියාගන්න මෙතන තියෙන්නේ R නෙවෙයි එකයට R තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ උත්තරේ හදනකොට ගණන් දැන් ආදේශ කළ හදන්න තියෙන. හදනකොට මේවා අර උඩයට මාරු ගන්න පරස්පරය ගන්න ඕනි කෙනෙක් මතක තියාගන්න. ප්‍රතිරෝධකට කියන්න වෙනත් නම් ප්‍රතිරෝධයට කියන වෙනත් නම් කියලා දාන්න ඕවා මට. ප්‍රතිරෝධයට වෙනත් නමක් විද්‍යාවේ නම් මතක නැත. ප්‍රතිරෝධක වර්ග නම් කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක එහෙම කියලා තියෙනවා. විද්‍යාවට ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධකම තමයි කියන්නේ. ඉංග්‍රීසියෙන් රෙසිස්ටන්ට් කියලා කියනවා. ChatGPT හරි මොකක් කර දාලා බලන්න ඕනනම් එහෙම එකක් තිබ්බොත් මටත් දාන්න අරකට මට ඉගෙන ගන්න පුළුවන්. එහෙම එකක් මගේ ඔළුවේ නම් ඉන්නේ නැහැ එහෙම එකක්. විද්‍යාවට තියෙනවා කියලා. ප්‍රතිරෝධක වර්ග තියෙනවා. ඒ වර්ග නෙමෙයි මම අහන ප්‍රතිරෝධකවල උදාහරණනේ. හරි. නැවත පැහැදිලි කරන්න කියලා කියනවා ළමයෙක්. අනේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ තුන් දෙනා වෙනුවට කැමියාව ගලවලා අයින් කරලා මේ තුන් දෙනාට තනි ප්‍රතිරෝධකයක් යොදන්න පුළුවන් නම් යමු කැපිටල් R කියලා අන්න මෙන්න මේ R හොයන විදිහ තමයි මේක තියෙන්නේ. තව ළමෙක් කරන ඇයි සර් මම එක්කෙනෙක් විතරක් දාන්න කියලා. මතක තියාගන්න එහෙම දාන්න හේතුවක් තියෙනවා. ඒ තමයි D සමානයි IR කියන සමීකරණ අපි දාන්න වෙනවා ගොඩක් ගණන් හදනකොට. හරි? ඒ කියන්නේ මේක ඕම් නියමය මේකට කියන්නේ. මේ V සමානයි IR දාන්න පුළුවන් එක R කෙනෙක්ට පමණයි. ඒක මතක තියාගන්න. R ගොඩක් ඉන්නවා නම් ඒගොල්ලන් ඒ ඔක්කොම ටික වෙනුවට යාගේ තනි එකතුවක් දාන්න ඕනේ. ඒකයි අත්තම කතාව. නැත්තම් මෙහෙම R කරන්න ඕනේ කියලා රූල් එකක් කොහෙවත් නැහැ. මේ R එකකට විතරයි. ඒ කියන්නේ මුළු පරිපතේරම තියෙන්න පුළුවන් එක ප්‍රතිරෝධකය කියලා තමයි ඕම් කියන්නේ. ඒකයි එක ප්‍රතිරෝධයකට පමණක් අපි මේක හදන්නේ. ඒ කියන්නේ V සමාන IR දාන්න තමයි මෙහෙම සමක ප්‍රතිරෝධයක් කරන්නේ. සමාන්තරගතව සම්බන්ධ කරොත් හොයන්නේ ඒගොල්ලන්ගේ අපි කියනකොට අර භාග ක්‍රමයට තමයි ගන්න. භාග ක්‍රමයට ගන්නවා. මේගොල්ලන් කෙලින්ම මේගොල්ලන්ගේ එකතුව තමයි ඓක්‍යය තමයි ගන්න. හරි. ඕකේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියා ගන්න බැරි වෙනවා නම් මේ ෂෝට් නෝට් එකක් තියෙන්නේ. ඕකේ. මං එනවා ප්‍රශ්නෙට. ළමයි මෙන්න මේ පේපර් විකි සයිට් එක ඔයගොල්ලෝ හොඳට යූස් කරන්න. මේකේ ඕනම එකකට තියෙනවා ඔයගලන්ට මේ පේපර්ස් තියෙනවා ඕනම ග්‍රේඩ් එකකට තියෙනවා.
මේකේ කියන්නේ විෂයන් බද්ධව වෙන වෙනමක් තියෙනවා. මම ළමයිට කියලා තියෙනවා මේක පාවිච්චි කරන්න කියලා. මේක හරිම ෂෝක්. ඒ කියන්නේ ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් විෂයන් මෙන්න මේකේ තියෙනවා. සමහර ඒවා නම් නැහැ. ඉස්ලාම් වගේ ඒවා නම් ඉස්ලාම් නම් අ, මේ සයිට් එක හරිම හොඳ සයිට් එකක්. කියන්නේ ඉගෙන ගන්න ළමයින්ට හොඳම සයිට් එකක් මේක. පේපර්ස් ගොඩාක් තියෙනවා, ෂෝට් නෝට් තියෙනවා, ගොඩාක් මේක භාවිතා කරන්න. භාවිතා කරන්නත් ඉන්නවා දැන්ම. සහ මේ ඊටක්සලාව කියන එකත් ඒකත් සාපේක්ෂව හොඳයි. මේකේ විෂයන් වලට වෙන වෙනම තියෙනවා. ඊළඟට මෙහෙම කඩලක් තියෙනවා ඒගොල්ලන්ට. ඊළඟ ප්‍රශ්න පත්‍ර කියලා වෙනමක් දාලා තියෙනවා. ඕලෙවල් පේපර්ස් වෙනම මේක තියෙනවා. උත්තරත් එක්ක සමහර ඒවා තියෙනවා. ඉතින් හින්දා මේවා පාවිච්චි කරන්න. හරි තාක්ෂණය හොඳ විදිහට පාවිච්චි කරන්න. නරක විදිහට පාවිච්චි කරනත් එක්කම. ධාරානියාමකය කියන්නේ මොකක්ද කියලා අහනවා. ධාරානියාමකය කියලා කියන්නේ ඔයගලන් දන්නවා ෆෑන් එකේ තියෙන කරකවන එකක් තියෙනවා නේද ඔයගලන්ගේ. ඊළඟට ලවුඩ් ස්පීකර් එකේ ශබ්ද අඩු වැඩි කරන කරකවන එකක් තියෙනවා. අන්න ඒකක් තමයි හරි. එතකොට ධාරානියාමකයක් කියලා කියන්නේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් උපකරණයක් ඒක. හරි. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් උපකරණයකට අපි කියනවා මොකද්ද? ධාරා නියාමක කියලා අපිට ගන්න පුළුවන්. ඒකේ යාගේ පරිපද සටහන අපි අඳින්නේ මෙන්න මෙහෙම අඳින්නේ මේක තමයි මෙහෙමයි ප්‍රතිරෝධකේ මෙහෙම අඳින්නත් පුළුවන් මෙහෙම අඳින්නත් පුළුවන් උඩේ. සමහර ඔය වයබබලා පේපර්ස් වල මෙහෙමත් එනවා මෙන්න මේ ප්‍රතිරෝධක. මේකත් ප්‍රතිරෝධකේ තමයි. මේ දෙකම ප්‍රතිරෝධකය. මෙන්න මෙහෙම ඊතලයක් දාලා ආවොත් මේ තමයි ධාරා නියාමකය. නැත්නම් විචල්‍ය ප්‍රතිරෝධක කියලාත් මෙන්න මේකට කියනවා. හරි. ඕකේ. මේ රූප සටහන. මේකේ අහනවා සමක ප්‍රතිරෝධය ගන්න කියලා කියනවා. එතකොට දැක්කම බලනවා අම්මෝසු. රූප සටහන මොකද්ද මේ බෝල තියෙනවා කතිර ගහලා තියෙනවා හොයාගන්න හරි අමාරුයි. හරි මතක තියාගන්න. එහෙම දැන් අමාරු නොවෙන්න තමයි ඔයගලන්ට සාමාන්‍ය පෙරට කලින් ඒ කියන්නේ 6 වසරේ ඉඳන්ම මේ ප්‍රතිරෝධ ගැන කතා කරනවා. 6 ඉඳලා මේ ඔයගොල්ලෝ මේක උගන්වනවා. 7 වසර 6 වසරදී මේවා උගන්වනවා. අඳින විදිය, ලියන විදිය, පාඩම් කරන විදිය ඔයගොල්ලෝ ලියනවා. හරි? ඒ කියන්නේ ඇමීටරේ දෝ. ඒ කියන්නේ ඇමීටරේ V ආවොත් වෝල්ට් මීටරේ. හරි? එතකොට නිවැරදි පිළිතුර සමක ප්‍රතිරෝධය අහන්න කියලා කියන. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක වෙනුවට තනි R එකක් දාන්න පුළුවන් නම් අන්න එයාට අපි කියන සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අපබ්‍රංශ වගේ මේ දෙක මේ තුන තියෙනවා සමාන්තරගතව මේ දෙක තියෙනවා සමාන්තරගතව මෙයා ඔයේද මන්ද තියෙනවා. මෙයා කොහොමද හිතා ගන්න බෑ. මෙන්න මෙහෙමයි. අපි ස්ටෙප් බයි ස්ටෙප් කරමු. අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙයා සමාන්තරගත ඉන්න කට්ටිය මුලින්ම හදුවනම් හරි. මේ දෙන්න. මේ දෙන්න. මේ තුන් දෙනා. එතකොට මේ තුන් දෙනාට අපි දාන සමීකරණය මොකද්ද? 1යට r සමානයි 1යට r1 ධන 1යට r2 ධන 1යට r3. හරි දාලා හදන්න. එතකොට තව කෙටි ක්‍රමයක් තියෙනවා මම ඉක්මනට කියලා දෙන්නම්. ප්‍රතිරෝධ තුනම සමානයි නම් සමාන්තරගත එක විතරයි තුනම සමානයි නම් තුනම සමාන වෙන්න ඕනේ. හරි කල්පනා කියන ගහන්නේ. තුනම සමානයි නම් මේ ඉලක්කම ඒ කියන්නේ යාගේ තියෙන ප්‍රතිරෝධී අගය ප්‍රතිරෝධ ගාණයෙන් බෙදන්න. හරි ප්‍රතිරෝධී අගය 3යි ප්‍රතිරෝධ ගාණ කීයද 3යි. එහෙනම් එනවා කීයද කෙලින්ම මෙතන R සමානයි 1 ඕම් කියලා අපිට ගන්න පුළුවන්. ඒ කෙටි ක්‍රමය. හරි. ක්‍රමය කොහොමද? ප්‍රතිරෝධී අගය බෙදෙනවා ප්‍රතිරෝධී ගණන. හරිනේ? එයා තමයි කරන්නේ. ඒ කෙටි ක්‍රමය. හැබැයි මෙහෙම තුනම සමාන වෙන්න ඕනේ. මේක ගන්නකො. ප්‍රතිරෝධී ගණන ප්‍රතිරෝධී අගය 2යි ප්‍රතිරෝධී ගණනක 2යි 2යි. මෙතන 1යි මෙතන 1යි 2යි. එහෙනම් මේ දෙකෙන් බෙදුවම කි දෙන්නේ ඕනේ.
එකයි ඕම් වෙනවා. එහෙනම් මෙතන R කීයද? එකයි ඕම්. මෙතන R කීයද? එකයි ඕම්. දෙකම එකයි එකයි එනවා. හරි? එහෙනම් මේ තුන් දෙනා වෙනුවට මට මෙතන දැන් අඳින්න පුළුවන් මොකද්ද? එකයි ඕම් අඳින්න පුළුවන්. ඊළඟට දැන් මේ තුන දැන් මෙතන නෑනේ. මෙතන 3යි ඕම්ට අපි මුකුත් කරේ නෑ. එහෙනම් මෙතන 3යි ඕම් තියෙනවා. මේ දෙන්න වෙනුවට අපි දැන් හොයාගත්තා ගයක් කීයයි ඕම්ද? එකයි ඕම්. මේ කම්බිය මෙතනින් කියන්නේ මෙයා දැන් මෙතනින් ගැලවිලා තියෙනවා. මෙතන කම්බියට මෙතන කම්බියට මෙතන කම්බියට මෙතන කම්බියට සම්බන්ධ කරනවා. එහෙනම් මෙයා 1 ඕම් මෙයා 3 ඕම් මෙතන 1 ඕම්. මේගොල්ලෝ කොහොමද ඉන්නේ අත්වැල් අල්ලන් ඉන්නවා වගේ තියෙන්නේ. එහෙනම් ඒක හොයන්න කොහොමද? R සමානයි R1 ධන R2 ධන R3. එතකොට R සමානයි 1යි 3යි 1යි. එහෙනම් R සමානයි 5යි ඕම්. උත්තරේ 2. ගැටලු තියෙනවා නම් අහන්න. ප්‍රශ්න අහන්න පුළුවන්. chat කරලා අහන්න ඉක්මනට. හරි. මෙන්න මෙහෙමයි. මේ තුන් දෙනා ඉන්නේ සමාන්තරගත ක්‍රමයට. මේ දෙන්නා ඉන්නේ සමාන්තරගත ක්‍රමයට. මෙයා ඉන්නේ විදිය තේරෙන්නේ නැහැ අපිට කොහොමද ඉන්නේ. හරි. අපි දැන් කරන්න ඕන මොකද්ද? මේ තුන් දෙනා වෙනුවට අපිට දැනගන්න ගන්න පුළුවන්. මේ තුන් දෙනාව ගලවලා අපිට R කෙනෙක්ව හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන 3යි ඕම් වෙනවා. ඊළඟට මෙතන දෙන්න වෙනුවට අපිට එක්කෙනෙක් තව හොයාගන්න. එයාගේ අගේ ගන්නත් ඕන. ඊළඟට මෙයාගේ R හොයන්න. ඒ කියන්නේ මේ තුන් දෙනාව ගලවලා මෙයාවන හයි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන R නේ අපිට හොයාගන්න ඕනේ. ඒතර එතන R කියන හදන්නේ කොහොමද? සමාන්තරගතව තමයි ඒගොල්ලෝ ඉන්නේ. R සමානයි එකයට R1 ධන එකයට R2 ධන එකයට අර මන් දුන්න නෝට් එක බලන්න ඕගොල්ලෝ R3. එහෙනම් එකයට R සමානයි මේ හැම එකේ මගේ 3යිනේ. එහෙනම් 3න් 1 ධන හරි මලේසිය හොයන්න 3න් 1 ධන 3න් 1යි. හරි. එතකොට මෙතනින් එහාට සයන්ස් ඉවරයි මැත්ස් තමයි තියෙන්නේ. එතනින් එහාට මැත්ස් පුළුවන් වෙනවා. එතකොට 3න් 1 ඒවා 3ක් තියෙනවා. හරි. එහෙනම් අපිට මේ හරය සමාන හින්දා ලවය එකතු කරන්න පුළුවන් 1 1 1 3යි. මෙතන තියෙන්නේ R නෙමෙයි එකයට R තියෙන්නේ. එතකොට මේක පරස්පරය ගන්න ඕනේ. කියන්නේ R බෙදීම 1 වෙනවා. මතක තියාගන්න සමාන ලකුණෙන් කරන දේ එක පැත්තකට කරන දේ අනිත් පැත්තටත් කරන්න ඕනේ. එතකොට මෙතන අපිට මොකක්ද එන්නේ? එතකොට එහෙනම් 3 බෙදීම 3ම තමයි එන්නේ. එහෙනම් 3 3ෙන් බෙදුවම R වල අගය කී දෙන්නේ අපිට 1යි. ඕම් 1යි. ඔන්න ගන්න විදිය. මම මේ පැත්තට හදනවා. මාත් එක්කම ලියාගමු. එකයට R මේ දෙන්න ඉන්නේ සමාන්තරගතව. ඒතර අපි මොකද කරන්න ඕනේ? අර එකයට R ක්‍රමයට දාන්න ඕනේ. එහෙනම් එකයට R සමානයි එකයට R1 ධන එකයට R2. දෙකයිනේ ඉන්නේ දෙන්නේ දැම මැද. එතකොට එකයට R අපි හොයන්න ඕනේ. දෙකෙන් එක ධන දෙකෙන් එකයි. මේ R දෙක කියලා ගන්න පුළුවන්. මේ R දෙක කියලා ගන්න පුළුවන්. එතකොට දෙකෙන් ඒවා දෙකක් දෙකෙන් දෙකයි. මෙතන මතක තියාගන්න R නෙමෙයි තියෙන්නේ එකයට R කියන එක මතක තියාගන්න. මැත්ස් පාර්ට් එකක්නේ. එතකොට මේක රෙසිප්‍රෝකල් නැත්නම් අපි කියන මේකට මේ හරය මේ හරය ලැබේ මාරු කරන්න. ඒතර උඩයට මාරු කරාම එක බෙදීම R බෙදීම එකයි මේක උඩයට මාරු කරාම ඉතින් දෙකම එක බෙදීමයි එන්නේ. දෙකෙන් දෙක බෙදුවම උත්තරේ එනවා එකයි කියලා. R එකෙන් බෙදුවම Rම තමයි එන්නේ. එකයි ඕම් කියලා අපිට ගන්න. එහෙනම් මෙතන R ගේ අගය කීයද? 1 ඕම්. මෙතන R අපි හෙව්වා ඒත් ආවේ අපිට 1 ඕම්. ඒතර මේ තුන් දෙනා දැන් ඉන්නේ කොහොමද? ශ්‍රේණිගත ආකාරයට ඉන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් කොහොමද? මෙතන R අපිට ගන්න පුළුවන් 1 ඕම් ධන 3 ඕම් ධන
එකයි ඕම්. එතන උත්තරේ එනවා 5යි ඕම්. උත්තරේ 2. හරි. කෙටි ක්‍රමය තමයි ළමයා කෙටි ක්‍රමය මොකද කියලා සමාන්තරගත ක්‍රමයට විතරයි කෙටි ක්‍රමය භාවිතා කරන්නේ. හරි. ඒ කියන්නේ මේක MCQ එක ගන්න මේ මෙච්චර දිගට හදන්න ඕනේ නැහැ ගණන් MCQ වලට. හරි. එතකොට අපි කරන්න තියෙන්නේ මේ ප්‍රතිරෝධ තුනම සමානයි නම් සමාන්තරගතයි නම් සමානයි නම් අපි කරන්නේ මොකද? ප්‍රතිරෝධයක අගය. හරි. ප්‍රතිරෝධයක අගය බෙදෙනවා ප්‍රතිරෝධී ගණන. බෙදුවම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිරෝධකයාගේ 3යි ප්‍රතිරෝධ ගණනක් 3යි. හරි. මේක ගන්නකො ප්‍රතිරෝධයකගේ 2යි ප්‍රතිරෝධ ගණන 1යි 2යි. තොර 1යි ඕම් කියලා ගන්නකො. ඒකේ කෙටි ක්‍රමයක් ඒක. හරිනේ. ලියා ගන්න ඉක්මනට. අසමාන නම් මොනවද කියලා අහනවා. අසමාන නම් මොකද කරන්නේ කියලා. අසමාන නම් ඉතින් මේ සාමාන්‍ය විදිහටම අර ගණන් වලට ආදේශ කළා කරන්න ඕනේ. අසමාන නම් මම කියනවා අසමාන නම් මොකද කරන්නේ කියලා දෙනවා. ද ප්‍රශ්නයක්. අසමාන නම් අර එකයට ආර් බන්ධන ඒවට එක එකව ආදේශ කළා බලන්න. very good. එහෙම වෙන්න පුළුවන්. හරි. අපි එනවා මේකේ 36 වෙනි MCQ එක කොටස් කාලා බලමු. ලෝහ කීපයක් ජලය සමග ප්‍රතික්‍රියා කරනකොට නැලුම් නිරීක්ෂණ පාත දැක්වේ. ඇල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැලු. ඒ කියන එකන ඇල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් අපිට හතරවෙනි එකන අයින් කරලා දාන්න පුළුවන්. හේතුව සෝඩියම් කියන්නේ ඇල් ජලය සමග ඉතාමත්ම වේගයෙන් ප්‍රතික්‍රියා කරන මෝල්ද්‍රව්‍ය. හරි ඉතාමත්ම වේගයෙන් සෝඩියම් කියන එක ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට තමයි එහෙනම් මේ හතර කැපිලා යනවා. මොකද ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සෝඩියම් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ප්‍රතික්‍රියා නොකරන වෙලෙ දාන්න බෑනේ. එතකොට කොපර් දාන්න පුළුවන්. හැබැයි කොපර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උණු ජලයක කොපර් ප්‍රතික්‍රියා කරන්නේ. කොපර් කොහොමත්ම වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැත. හරි එහෙනම් තුනක් කැපිලා යනවා. මොකද උණු ජලයක ප්‍රතික්‍රියා කරනවා කියලා දෙනවනේ. එතකොට කොපර් උණු ජලයකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක ඉතාමත්ම සක්‍රියතාව ශ්‍රේණිය. මේක අහන්නේ සක්‍රියතාව ශ්‍රේණියෙන් අහලා තියෙන්නේ. කියන්නේ ඔයගලන්ගේ බලන්න දෙවෙනි පොතේ පිටු අංකේ 100 බලන්න. දෙවෙනි පොතේ පිටු අංකයේ 100 සක්‍රියතාව ශ්‍රේණිය තියෙනවා. ඒකේ පල්ලෙහා තියෙන මූලද්‍රව්‍ය ලේසින් කිසිම කෙනෙක් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කිසිම එකක් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි ඊළඟට බලමු B බලන්න. ඇල් ජලය මත පාවෙනවා. ලෝහ පාවෙන්නේ නැහැ. ඒ වුණාට සමහර ලෝහ පාවෙනවා. හරි යකඩයක් දැම්මොත් කවදාවත් පාවෙන්නේ නැහැ ගිලෙනවනේ. හැබැයි සමහර ලෝහ තියෙනවා පාවෙනවා. ඒ තමයි සෝඩියම් මූලද්‍රව්‍ය. නම් අනිවාර්යයෙන්ම මෙයා සෝඩියම් වෙන්න ඕනේ. කවුද සෝඩියම් වෙන්න ඕනේ? B සෝඩියම්. ඒ කියන්නේ දෙවෙනි එක්කෙනා සෝඩියම් වෙන්න ඕනේ. රායි නෑ ඉතින් වෙන මුකුත් ගන්න ඕනේ නෑ. උත්තරේ 2 තමයි එන්න ඕනේ. ඒත් අපි චෙක් කරමු මං කියන්නම්.
මැග්නීසියම් ඇත්තරම වතුරට දැම්මම ප්‍රතික්‍රියා කරනවා හරි හිමින් ප්‍රතික්‍රියා කරන්නේ ඇල් ජලයේ. ඇල් කියන්නේ ටැප් වෝටර් එක ගන්නකො. ටැප් වෝටර් සිසිල් ජලයේ තියෙන්නේ. නැත්නම් උණු කර නිවාගත් ජලය අපිට ගන්න. හැබැයි මැග්නීසියම් එක උණු ජලයක පටපට ගාලා ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් ඉතා එන මේ අනිවාර්යෙන් මැග්නීසියම් වෙනවා. ඊළඟට සෝඩියම් ඇල් ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. හොඳට ප්‍රතික්‍රියා කරනවා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. පාවෙනත් ඊළඟට ජලය සමග උණු ජලය සමග ප්‍රතික්‍රියා නොකරනවා. අර හයිඩ්‍රජන්ට පල්ලෑ සක්‍රිය ද්‍රව්‍යශ්‍රේණිය හයිඩ්‍රජන් පල්ලෑයන සෙට් එකම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් ගාන්ට කොපර් ඉන්නවා. හරි එහෙනම් දෙක තමයි උත්තරේ එන්න ඕනේ. කි. ඕකේ. 40 චුට්ටක් බලමු අපි මේකේ. ඒකතල බල තුනක් යටතේ සමතුලිත වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය නොවන පිළිතුර අපෙන් අහන්න. හරි? බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් හරි? මේක හොඳ ෆිසික්ස් ගාන ආකාර කිහිපයක් තියෙනවා මේක බල තියෙන්න පුළුවන්. එකක් තමයි මෙහෙම අර උන්චිල්ලාවක කේස් එක අපිට ගන්න පුළුවන්. මෙහෙමත් බල තුනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ බරය පල්ලෙහාට ලණුවේ බර ඉහළට ක්‍රියාත්මක වෙනවා. තව අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ පැත්තට ආනතව තියෙනවා අපිට ගන්න. හරි. මෙහෙමත් එන්න පුළුවන් බල තුනක් හින්දා මම මේ කිව්වේ. බල තුනක් කියලා. සමතුලිතයි කියලා කියන්නේ මොකද්ද පුතා? හෙල්ලෙන්නේ නැහැ කියන එක. හෙල්ලෙන්නේ නැහැ කියන එක. බලමු. බල දෙකක සංප්‍රයුක්තය කියන්නේ මේගොල්ලෝ වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට ප්‍රතිවිරුද්ධ දිශාවට තෙවන බලය පිහිටීම. බලමු ඒක හරිද කියලා. මේ බල දෙකේ සංප්‍රයුක්තය ඒගොල්ලන්ගේ දිශාවට ප්‍රතිවිරුද්ධවයි තියෙන්නේ. ඒක හරි වගේ දැනට පේනවා. අවශ්‍ය නොවන පිළිතුර අපෙන් අහන්නේ මේක ගන්නකො මේ දෙන්නට ප්‍රතිවිරුද්ධ මේ පැත්ත තියෙන්නේ. නැත්නම් මෙයාට විරුද්ධ මේ පැත්ත තියෙන්නේ. ඒකත් හරි. කරද්දක් නැහැ. සෑම විටම බල තුන එකිනෙකට සමාන්තරව පිහිටීම. අන්න වැරදි නේද? දැන් මේ පද්ධතියට නම් මේ කතන්දරේ ඕකේ. හැබැයි මේකට ඕකේ නෑනේ පුතාලා. ඒ නිසා දෙක වැරදි අපිට පේනවා. බලමු අපි තුනත් මොකද්ද වෙන්නේ කියලා. සංප්‍රයුක්ත බලයේ විශාලත්වයට සමාන බලයක් තෙවන බලයේ වීම අනිවාර්යෙන් වෙනවා නේද? මේ දෙන්නගේ බලයට මෙයාට සමාන වුණොත් මේක සංප්‍රයුක්තය සමාන වෙන්නේ. ඒකට මේ දෙන්නට සංප්‍රයුක්ත බලයට සමානව මේ පැත්තට තියෙන නැත්නම් මොකද වෙන්නේ? මේක චලනය වෙන්නේ. හරි? සංප්‍රයුක්තය කියලා කියන්නේ මේ F ට වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. F1 මේ F2 කියලා අපි ගත්තොත්. හරි? ඊළඟට මේකේ නම් අපිට කෙලින්ම අගය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි F1 මෙයා force 2 මෙයා force 3 කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් F1 ධන F2 සමානයි F3 අපිට ගන්න පුළුවන්. හරි? මෙහෙම තමයි එන්නේ අපිට. මේකට ගන්න බෑ. මේකට කියන්නේ මෙයාගේ F3 දාලා අපිට අගය ගන්න පුළුවන් ක්‍රමවේදයක් තාම සාමාන්‍ය පෙළට හොයන්න බෑ. හරි? මේ කියන්නේ මේකේ විතරයි ඒ කියන්නේ විභාග වලට මෙයා අහන්නෙම නෑ හොඳේ. අගය ගන්න අහන්නේ මේකේ අගය ගන්න අහන්න පුළුවන්. සංප්‍රයුක්ත බල සමීකරණ. හරි. එතකොට සංප්‍රයුක්ත බලයේ විශාලත්වයට සමාන බලයක් තෙවන බලය වීම කියන එක අපිට හරි ගන්න පුළුවන්. තෙවන බලයේ සංප්‍රයුක්ත බලය හා ඒකරේඛීය වීම හරියටම අර ඒකරේඛී කියන්නේ එකම රේඛාවක් ඔස්සේ ක්‍රියා කිරීම අපිට ගන්න. එහෙනම් 40ට උත්තරේ දෙක වෙනවා. කහ පාට මූලද්‍රව්‍ය සෝඩියම් දෙකට හදනවා නැහැ. කහ පාට මූලද්‍රව්‍ය සල්ෆර්. සෝඩියම් ඇලුමිනියම් පාටයි. ඇලුමිනියම් වල පාට දෙන්න පාට තමයි සෝඩියම් අලු පාට වගේ තමයි එන්නේ. දීලිසෙන අලු පාටක් තියෙනවා. මවුල පාටම අපි ඊයේ නම් ගානක් දෙක තුනක් කරා.
35 මම දැනට කරන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කරන්නේ නැත්නම් මොකක්ද ඒකට හේතුව කියලා. මකුල පාඩමේ එකක් කරන්න කියලා ළමයි කියනවා. ඉන්න බලන්න. හරි. ඉතින් ජල මවුල පහක අඩංගු මුළු පරමාණු ගණන කීයද කියලා අපි අහලා තියෙනවා. මේක බස්නාහිර පළාත් 2018 පේපර් එකක එකක්. හරි. හරි ඉතින් ජල මවුල පහක අඩංගු මුළු පරමාණු ගණන කීයද කියලා අපි අහලා තියෙනවා. හරි මෙන්න මෙහෙමයි. ඕගොල්ලෝ මම කියලා දීලා තියෙනවා සමීකරණ ආකාර තුනක් ඕගොල්ලෝ තියෙනවා. එකක් තමයි සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. අනිත් එක තමයි අනුගණන සෙවීම. අනුගණන සෙවීමේ සමීකරණය මොකද? n වැඩි කිරීම L. අනිත් සමීකරණය මොකද්ද? පරමාණු n වැඩි කිරීම L. අනික එක තමයි පරමාණු ගණන අපෙන් අහන්න. පරමාණු ගණන හොයන්නේ n වැඩි කිරීම L වැඩි කිරීම 90 ඒගොල්ලෝ කියන පරමාණු ගණන. 90 ඒගොල්ලෝ කියන පරමාණු සංඛ්‍යාව. හරි? මේක හොයාගන්න ඕන. හරි. එතකොට n කියන්නේ මොකද්ද? number of moles නැත්නම් අපි සිංහලෙන් කියනවා මවුල ගණන. simple m වලින් කියන්නේ මොකද්ද? mass in grams නැත්නම් අපි කියනවා gram වලින් ස්කන්ධය. capital M කියලා කියන්නේ මොකද්ද? molar mass නැත්නම් අපි සිංහලෙන් කියනවා මෞලික ස්කන්ධය. හරි? මේ තමයි එක සමීකරණයක් අපිට එන. ඊළඟට අනුගණන අපෙන් අහන්න පුළුවන්. බයින්න එපා අනුගණන කියලා අහුවොත් කොහොමද හොයන්නේ? n වැඩි කිරීම L. n කියන්නේ number of moles නැත්නම් මවුල ගණන. L කියන්නේ අවගාඩ්‍රෝ නියතය නැත්නම් මේක ඇවිල්ලා 6.2.2 වැඩි කිරීම 1023යි. ඊළඟට පරමාණු ගණන අපෙන් අහන්න පුළුවන්. මේ වගේ එකක් අපිට අහන්න පුළුවන්. පරමාණු ගණන ඇහුවොත් අපි මොකද කරන්නේ? n වැඩි කිරීම L වැඩි කිරීම ඒගොල්ලෝ කියන අණුවේ කියන පරමාණු ගණන. ඒගොල්ලෝ කියන පරමාණු ගණන අපි ගන්නවා. හරි? ඒගොල්ලෝ දෙන්න ඕනේ. අනිවාර්යෙන් දෙන්න ඕනේ. n කියන්නේ මේකෙත් අර වගේම තමයි මවුල ගණන. L කියන්නේ අවගාඩ්‍රෝ නියතය. මේ අණුවේ තියෙන පරමාණු ගණන අපිට ගන්න. මේ අවගාඩ්‍රෝ නියතය. මෙතන මම දීලා තියෙනවා. හරි. ඉක්මනට මෙතන ලියපු නැති කට්ටියට තප්පර ගණන් දෙන්න ලියා ගන්න. ලියන්නේ කියන්නේ ඉතින් ඕගොල්ලෝ විද්‍යාව කරන පොතක හරි ෂෝට් නෝට් පොතක හරි මොකක් හරි එක ලියා ගන්න දෙන්නේ. හරි. දැන් මේකේ අහන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ පරමාණු ගණන අහනවා. මුළු පරමාණු ගණන. හරි. එතකොට මවුල ගණන අපි හොයාගෙන ඉන්නවා. නැත්තම් ඒගොල්ලෝ දෙන්න ඕනේ. මේකේ වෙලාව බලන්න කොච්චර හොඳයිද කියලා කියන මවුල ගණන් දීලා තියෙනවා. කිද? මවුල 5ක් කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. එහෙනම් මෙතන 5 කියලා දාන්න. වැඩි කිරීම. අවගාඩ්‍රෝ නීතිය කියද 6.2.2 වැඩි කිරීම 1023යි. ඊළඟට අහන අණුවේ පරමාණු ගන්න ඒගොල්ලෝ කියන පරමාණු ගන්න. ඒගොල්ලෝ කියන්නේ මුළු පරමාණු. ඒ කියන්නේ අණුවක තියෙන මුළු පරමාණු තමයි ඒගොල්ලෝ කියන්නේ. එහෙනම් ජලය කියන්නේ මොකද්ද? H2O. ජලයේ එහෙනම් පරමාණු කීයක් තියෙනවද? O පරමාණු 1යි, H පරමාණු 2යි. එහෙනම් මුළු පරමාණු ගණන කීයද? 3යි. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 3ෙන්. මම ආයෙ කියන්නම්. අණුවේ තියෙන ඒගොල්ලෝ කියන පරමාණු ගණන මේ වැඩි කරන්න ඕනේ මෙතන. අහන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නේ මොකද්ද? මුළු පරමාණු. ඒ කියන්නේ අණු වල මුළු පරමාණු.
ඒතර ජල අණුව කියන්නේ H2O. H2O කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි O පරමාණු එකයි. එහෙනම් මුළු පරමාණු ගණන කීයද පුතාලා 3යි. මේක 3ෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් නිවැරදි උත්තරයක් අපිට ගන්න තියෙන්නේ 4. 4 තමයි ගන්න. හරි. මෙච්චරයි අපිට දැනට මවුල වලින් ප්‍රශ්න අහන්න පුළුවන් ඒවා. මේ සමීකරණයෙන් අහන්න පුළුවන්, අණුගාන සමීකරණයෙන් අහන්න පුළුවන්, පරමාණු ගාන සමීකරණයෙන් අහන්න පුළුවන්. හරි. හරි. ඊළඟට හරි අපිට කාල වේලා පිළිබඳ ප්‍රශ්නයක්. ඕකේ අපි හෙට කරමු එහෙනම් ඊටු ටික. හැමෝටම අයබෝවන් වෙනවා.